Right. Welcome all of you to our fate changing English class. දෛවය වෙනස් කරන ඉංග්‍රීසි පන්තියට අපි කොල්ල කෙල්ල හැමෝම ආදරෙන් පිළිගන්නවා. හරි පුතේ. ඉතින් අද මෙතනට ඇවිල්ලා තියෙන හැම කෙනෙක්වම මුලින්ම ආදරෙන් අපි පිළිගන්නවා අපේ පන්තියට. දැන් මේ වෙද්දි ඔයා එක එක ලෙවල් වල ඇති, එක එක මට්ටම් වල ඇති. හරි. ඉංග්‍රීසිය පාවිච්චි ළමයි ඇති, ඉංග්‍රීසි වලට ආස කොල්ල කෙල්ලෝ ඇති. එක එක විදිහේ ළමයි මෙතන ඇති. රයිට් මම මුලින්ම කියන්නේ ඔයාගේ මෙන්ටැලිටි එක ඔයාගේ ඔළුවේ තියෙන දේ අපි වෙනස් කරන්න ඕනේ. ඒ තමයි අපි පළවෙනි දේ. හරි. දැන් ඉංග්‍රීසි වලට කැමති අන්න අවුලක් නැහැ. හරි. ඒතර සර් මම ඉංග්‍රීසි වලට කැමති නැහැ. මට ඉංග්‍රීසි ගොඩක් අමාරුයි. මට ඉංග්‍රීසි සෙට්ම නැහැ. එයාලව තමයි කොහොමත් අපිට ඕනේ. හරි. එයාලවම තමයි අපි ගොඩ දාන්න මේ පටන් ගත්තේ අද ඉඳන්. හරි. රයි පුතේ ඉතින් මුලින්ම මට දැනගන්න ඕනේ මුලින්ම දැනගන්න ආසයි ඉංග්‍රීසි හරි අමාරුයි කියලා කියන අපේ ගොල්ල කෙල්ලෝ ටික. දැන් මෙහෙමයි. ඔයාලගේ chat එක වෙන කිසිම කෙනෙක්ට පෙන්වන්නේ නැහැ මෙතන. ඔයා එවන message එක පෙන්වන්නේ මට විතරයි. මම බලන් ඉන්න ස්ක්‍රීන් එකේ විතරයි ඔයාගේ message එක අපිට display වෙන්නේ. ඒ ඇරුණම වෙනම කිසිම ළමයෙක්ටවත් ඔයාගේ message එක යන්නේ නැහැ. හරි. රයි පුතේ එහෙනම් මුලින්ම මට chat එකට දාන්න මෙතන ඉන්න ළමයි ටිකගෙන් සර් මට ඉංග්‍රීසි සෙට් නැහැ සර්. මම ඉංග්‍රීසි වලට කැමති නැහැ. හරි. කැමති නැති ළමයි සහ කැමැත්ත තිබ්බත් ඉංග්‍රීසි අමාරුයි කියලා කියන ළමයි chat එකට දාමු බලන්න. ඔව් සර් කියලා. අමාරුයි සර් කියලා. කැමති නැත්තම් කැමති නෑ සර් කියලා දාන්න. හරි. chat එකට දාන්න බලන්න. කම්මැලි වෙන්න එපා. දැන් හැම කෙනෙක්ම මාත් එක්ක full contact එකේ ඉන්න ඕනේ. හොඳේ. අපි දෙන්න අතර මාර මෙතන සම්බන්ධයක් තියෙනවා පුතේ. හරි. ඒ හින්දා අහන දේවල් වලට අපි උත්තර දෙමු. මෙසේජ් එකක් දාන්නේ කොයි මෙසේජ් එකක් දාමු. මෙසේජ් දාන්න බැරි ළමයි නෙමෙයිනේ මේ. ඔයාලට හොඳට පුළුවන් පටපට ගාලා කොටන්න. හරි. එහෙම කවුරුත් නැද්ද? chat එකට දාන්න පුතා. ආස නැද්ද සෙට් නැද්ද? සමහරක් වෙලාවට යාළුවා කියපු හින්දා වෙන්නේ නැති අද මේ පළවෙනි දවසට ඔයා ආවේ. අහම්බෙන් දැක්ක හින්දා වෙන්නේ නැති අද ඔයා මේ ආවේ. හරි. නැත්තම් සර් මම ඉංග්‍රීසි වලට එහෙම පන්ති ගිය ළමෙක් නෙමෙයි. හරි. තව ඉන්නවා පොතේ ඉංග්‍රීසි පන්ති 4-5කට ගිය ළමයි. කොයාලත් දාන්න බලන මෙසේජ් එකක්. සර් මම ඉංග්‍රීසි පන්ති ගියා 4කට 5කට. ඒ කියන්නේ 3කට එහා ගිය අය පන්ති 3ක් 4ක් 5ක් 6ක් සමහරු 10 15ක් ගියලා තියෙනවා. මට එකක්වත් සෙට් උන්නේ නැහැ. රයිට්. හරි. රයි පුතේ එහෙනම් වැඩ පටන් ගමු. ලස්සන ගේමක් ගහමු. මුලින්ම ඔයාගේ ෆෝකස් එක අපි වෙනස් කරනවා. ඒ තමයි අද ඉඳන් ඔයා ඉංග්‍රීසි වලට ආස ළමයෙක්. ඔයා ඉංග්‍රීසි ඉගෙන ගන්න ළමයෙක් කැක්කුමක් තියෙන ළමයෙක් ඉංග්‍රීසි ඉගෙන ගන්න. හරි? You should have that thirst of learning this language. ඔයාට ඒ පිපාසය තියෙනවනේ පුතේ ඉංග්‍රීසි ඉගෙන ගන්න. හරි. එහෙනම් කොල්ල කෙල්ලෝ ටික වැඩේට සෙට් වෙමු. අපේ ළමයි අතර තියෙනවා පුංචි දෙයක් පුතේ. ඒ තමයි ග්‍රැමර් වලට ආස නැහැ සර් මම. අපෝ ග්‍රැමර් නම් සෙට් නැහැ. ස්පෝකන් නම් අවුලක් නැහැ. අපේ ක්ලාස් එකේ කොහොමත් ස්පෝකන් පැත්ත කෙරෙනවා. මේක පුතේ දැන් මම බර්ගන් නිසා කොහොමත් අපි ස්පෝකන් බර දාලා කරන දැන් මෙතන අපේ ක්ලාස් එකේ ළමයි දන්නවා ප්‍රෝග්‍රෑම් එකේ යන විදිය. හරි. ග්‍රැමර් වලට ආස නැති සෙට් එකක් ඉන්නකෝ බලන්න. එයාලා දුර්වල ළමයි නෙමෙයි. සමහරක ලකුණු 80 ගණන් ගන්න සෙට් එක. හරිද? ග්‍රැමර් වලට ආස නැහැ. කොදාන්න බලන්න මෙසේජ් එකක් ටක් ගාලා. හරි. මේ කම්මැලිකම තියෙන මෙසේජ් එකක්වත් දාන්න බැරි. හරි. කොදාන්න බලන්න. සර් මට ග්‍රැමර් සෙට් නැහැ සර්. මම ග්‍රැමර් වලට ආස නැහැ සර්. දාමු බලන්න මෙසේජ් එකක් පුංචි. ආස නැහැ. ආස නැහැ. හරි. මෙසේජ් එකක් දාන්න ආස නැහැ කියලා. ග්‍රැමර් වලට.
රයිට්. අද ළමයි ටික එන ඉංග්‍රීසි වලට කැමති ළමයි ටිකක් ඇවිල්ලා තියෙන්නේ එකම එක ළමයි දාලා තිබ්බේ සර් ඉංග්‍රීසි වලට කැමති නැහැ කියලා. සහ ග්‍රැමර් අමාරුයි කියලාත් එකම එක ළමයයි දාලා තියෙන. ඒ කියන්නේ අපේ ළමයි ටිකට ග්‍රැමර් ලොකු අවුලකුත් නැතුව ඇති. හරි. මම එimhe දැන් මට දැනගන්න ඕනේ ඔයාගේ හරිම පොතේ ලෙවල් එක සහ මේ ඔයාගේ ආසාව කොහොමද තියෙන්නේ? ඔයා කොහොමද හුරු වෙලා තියෙන්නේ කියලා. ඒක දැනගන්නයි මට වැදගත් උනේ. රයිට්. A-level paper එක ප්‍රශ්න 21කින් තමයි පුතේ හැදෙන්නේ. ප්‍රශ්න 21කින් හැදෙනවා. පැය 4ක පේපරයක්. O-level paper එක කරානේ ඔයා. O-level English කරානේ. දැන් O-level English වල result එක කොහොමද ඔයාගේ? හරි. මට ඒක දැන් දැනගන්න ඕනේ ඔයාලගෙන්. හරි. අනේ පුතේ අනිවාර්යෙන් මෙසේජ් එකක් දාපල්ලා Aද Bද Cද Dද මොකක්ද කියන එක. හරි. Aද Bද Cද Sද ෆේල්ද කියන එක. W වුණා කමන්නේ දාන්න. ඔයාගේ රිසල්ට් එක පේන්නේ මම ආයෙ මතක් කරනවා. ඔයා දාන මෙසේජ් එක පේන්නේ පුතේ මට විතරයි. අපි සෙටින්ස් වලින් හදලා තියෙන්නේ වෙන කිසිම කෙනෙක්ට ඔයාට මෙසේජ් එකක් යවන්නත් බෑ. හරි. ඒ කෙනෙක්ට ඔයාගේ මෙසේජ් එක පේන්නෙත් නෑ. හරි. ඉන්න හැම කෙනෙක්ම දාගෙන යන්න දැන් පුතේ මෙසේජ් එකක් එක අකුරයිනේ දාන්න තියෙන්නේ. Aද Bද Cද Sද Wද. Right? So I would like to know your O-level result for English. O-level English වලට ඔයාගේ තියෙන result එක මම දැනගන්න කැමතියි. ටක් ගාලා දාගෙන යමු බලන්න මයි කොල්ල කෙල්ලෝ ටික. ටක් ගාලා විනාඩියක් දෙන්නම්. පට ගාලා දාගෙන යන්න බලන්න. දැන් මේ ක්ලාස් එකේ පුතේ කවුරුත් ෆේල් ළමයි නැද්ද O-level English? W තියෙන එක්කෙනෙක්වත් නැද්ද? එක කොල්ලෙක් කෙල්ලෙක්වත් නැද්ද ෆේල් ළමයි? ආ? ඔයාලට තියෙන W එකක් නම් අනිවාර්යෙන් දාන්න පුතේ මට තියෙන W එකක් කියලා. හරි. මම පළවෙනි දවසේ මෙයාව අඳුර ගන්න කැමතියි. කොහොම හරි කොට දාන්න ඕන ළමයෙක් නිසා. හරි. රයිට් පුතේ. පේපරේ ප්‍රශ්න 21යි ෆස්ට් පේපර් එකේ ප්‍රශ්න 8යි සෙකන්ඩ් පේපරේ ප්‍රශ්න 13යි. ෆස්ට් එකේ 8යි සෙකන්ඩ් එකේ 13යි. දැන් සෙකන්ඩ් පේපර් එක හැදෙන්නේ රීඩින් ඩයලොග් රයිටින් කියලා ස්කිල්ස් තුනකින් තමයි ඕක හැදෙන්නේ. රීඩින් වලට ප්‍රශ්න 5ක් තියෙනවා, ඩයලොග් වලට ප්‍රශ්න 3ක් තියෙනවා. ඊට පස්සේ රයිටින් වලට ප්‍රශ්න 5ක් තියෙනවා. මෙන්න මේ වගේ තමයි ඒ ප්‍රශ්න 13 සෙකන්ඩ් පේපරේ හැදෙන්නේ. ඔයාට ෆස්ට් පේපර් එකේ තෝරගන්න තිබ්බා ඔයා කරන්නේ chart එකද එහෙම නැත්නම් ලෙටර් එකද කියලා. මම දන්නවා මෙතන ඉන්න ළමයිගෙන් 90%ක්ම 85%ක්ම කරලා ඇත්තේ chart එක. නේ? හරි. chart එකනේ. බහුතරයක් ළමයි කරලා ඇත්තේ chart එක පුතේ. මම දන්නවා. ඔයාලගේ. හරි. ඊට අමතරව letters ලියපු ළමයි කීප දෙනෙක් ඉන්න පුළුවන්. බහුතරය කරන්නේ chart එක. හරි. දැන් A level paper එකේ තෝරගන්න නෑ පුතා ප්‍රශ්න 21ක් කරන්න තියෙනවා. second paper එකේ ප්‍රශ්න 13න් ප්‍රශ්න 5ක්ම writing. Right? And you will get 5 questions in writing part. Writing part එකේ වඩා ප්‍රශ්න 5ක් හම්බ වෙනවා. හරි. ඒ කියන්නේ ප්‍රශ්න 9 10 11 12 13 කියන ප්‍රශ්න 5මයි ති වෙන්නේ writing part එකට. හරි. O level වල මම තේරුවා chart එක මං කරනවා කියලා. මං ලෙටර් එක කරේ නෑ. මං කතා කරන්නේ ඔයා ගැන. හරි. මේක බලන් ඉන්නේ ඔයා ගැන. හැබැයි A level paper එකේ පුතේ 10 වෙනි ප්‍රශ්නේ chart එකක් හම්බ වෙද්දී 11 12 හම්බෙන්නේ letters දෙකක්.
නැත්නම් ඊමේල්ස්. හරි. ඒ කියන්නේ chart එකකුත් තියෙනවා. ඒක කරන්නත් ඕනේ. ඊට පස්සේ වාට letters දෙකකුත් දෙනවා. ඒ දෙක කරන්නත් ඕනේ. ඒ කියන්නේ තෝරගන්න තියෙනවා නේද? අනේ නෑ පේපරේ උඩම ලස්සන වාක්‍යයක් තියෙනවා answer all the questions on this paper itself. You have to all the answers and you are not allowed to choose any. ඔක්කොටම උත්තර ලියන්න ඕනේ පුතේ. තෝරගන්න නෑ. ඒ මොනවද? තෝරන්න නෑ. 21ටම උත්තර ලියන්න ඕනේ. අන්න ඒ නිසා තමයි අයියලා කරන රිසල්ට් ෂීට් එක ස්ටේටස් දාද්දී Facebook දාද්දී ජර්නල් ඉංග්‍රීසි එක කපලා දාන්නේ. Because they can't face. එයාලට මුහුණ දෙන්න බෑ. A3යි S1යි. A3යි S1යි. පුතේ දැන් හිතන්නකෝ ඒ රිසල්ට් ෂීට් එක අරගෙන ඔෆිස් එකට යද්දී දැන් ඒ ඔෆිස් එක තනිකරම කඩෙන් කියන්නකො කරගෙන යන්නේ. ඒ ඔෆිස් එක තනිකරම ඉංග්‍රීසි වලින් තමයි යාලා කරගෙන යන්නේ ඉස්සරහට. එයාලා බලාපොරොත්තු වෙන කැන්ඩිඩේට්ව ඒ අයදුම්කරුව එයාලා බලාපොරොත්තු වෙන විදිහක් තියෙනවා. ඒතර ඉංග්‍රීසි කියන්නේ ලැන්ග්වේජ් එකක්, ස්කිල් එකක්. මේක හදාගත්තොත් සහ ඔය රිසල්ට් එක අනිවාර්යෙන් ජර්නල් ඉංග්‍රීසි වල පුතේ හොඳ රිසල්ට් එකක් දාන්න ඕනේ අපි. මොකද ඔක රිසල්ට් ෂීට් එකේ වැටෙන හින්දා. රිසල්ට් ෂීට් එකේ වැටෙනවා ඔක. හරි. දැන් හිතන්නකෝ A3යි S1යි A2යි B1යි W1යි ඔහොම එද්දි කැතයි නේද? රිසල්ට් ෂීට් එක කැතයිනේ. අන්න ඒක නිසා රිසල්ට් ෂීට් එක ගොඩ දා ගන්නවා වගේම ලැන්ග්වේජ් එකක් මේක ගොඩ දාගමු. කොතන කොහොම හිටියත් ඔයාලට අනිවාර්යෙන් ඉංග්‍රීසි වැදගත් වෙනවා. අන්න ඒ නිසායි. හරි. දැන් සෙකන්ඩ් පේපර් එකේ ඔයාලට මම කිව්වා මොකද chart එකක් ලියන්න එනවා. ඉන්ෆෝර්මල් ලෙටර් එකක් එනවා. පෞද්ගලික ලිපියක්. ඊට පස්සේ ෆෝමල් ලෙටර් එකක් එනවා. අපි කියනවා බිස්නස් ලෙටර්ස් කියලා. රාජකාරී ලිපියක්. එසේ එකක් ලියන්න එනවා. එසේ එකට මාතෘකා 3-4ක් දෙනවා ඇති නේද? අපිට O level වල තුන්නනේ වාක්‍ය. මාතෘකා 3-4ක්ම අපිට ස්පීච් එකක් තිබ්බා, අපිට එසේ එකක් තිබ්බා, අපිට ආටිකල් එකක් තිබ්බා, අපිට ක්‍රියේටිව් රයිටින් එකක් තිබ්බා, ස්පීච් එකක් හරි ඩයලොග් එකක් හරි ඔය වගේ දෙයක් ලියන්න. එහෙම එනවා නේද? පුතේ එහෙම එන්නේ නෑ. ඔයාලට දෙන්නේ එකම එක ටොපික් එකයි. එකම එකයි දෙන්නේ. දන්නවනම් ලියන්න නැත්තම් නිදා ගන්න. ඔන්න ඕක තමයි මේ වෙලාවේ ඔයාලට හිතෙන්නේ. හරි. වැඩේ කරලා තිබ්බේ නැත්තම්. ඉතින් ඔන්නෝම තමයි පුතේ L paper එකේ හැදෙන්නේ සහ ඩයලොග් පාර්ට් එක කියලා වෙනම ප්‍රශ්න 3ක් එතන තියෙනවා. පේපරේ හරි අමාරුයි. බොරු කියන්න ඕනේ නැහැ. පළවෙනි දවසේ මොකටද මම කියන්නේ A level English පේපරේ ගොඩක් අමාරුයි. අන්න ඒ නිසා තමයි ලංකාවෙම 108ක් විතරක් උකට ඒ ගන්නේ. හරි. ලංකාවෙම ඒ ගන්නේ 108යි. හරි. ළමයි 100ක් ගත්තොත් 8 දෙනාටයි ඒකක් ගන්න පුළුවන්. කිසිම අවුරුද්දක පුතේ 10% පෙන්නුවේ නෑ ඕක. ඒ කියන්නේ හැම අවුරුද්දකම 90කටම බැරි වෙනවා. ඇවරේජ් ගත්තොත් 90කටම බැරි වෙනවා. ඒ ගන්න ලංකාවේ. හරි. කොහොම කරත් ගන්න බෑ. එච්චරට පේපරේ ඇඩ්වාන්ස් සහ A level කාලේදී ළමයිට ඉංග්‍රීසි අතහැරෙනවා. ඔන්න ඔය කේස් එකක තමයි ඔය රිසල්ට් එක කොහොම වෙලා තියෙන්නේ. ඒක ලොකු අර්බුදයක්, ලොකු ක්‍රයිසිස් එකක්. හරි. හැබැයි අපේ පුලේ මේ දෛවය වෙනස් කරන ඉංග්‍රීසි පන්ති ඇතුලේ අපි ගේමක් ගහමු. අපි ඉංග්‍රීසි ටික හදාගමු. මෙතනට ඔයා ආවේ ඉංග්‍රීසි බැරි ළමෙක් විදියට වෙන්නේ නැති. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මෙතනින් දවසක යන්න ඕනේ. ඉංග්‍රීසි හදාගත්තු ඉංග්‍රීසි අමාරු නැති කොල්ලෙක් කෙල්ලෙක් විදියට. අන්න ඒ ලොකු බලාපොරොත්තුවත් එක්ක අපි මේ ලස්සන ගමන පටන් ගමු පුතේ. රයිට්. දැන් ඔයා කියනවා සර් මම ග්‍රැමර් වලට ආස නැහැ. ඔන්න ඔහොම කියනවා. හරි. මම මුලින්ම පටන් ගන්න ඔයාගේ vocabulary එක පොඩ්ඩක් ටච් කරගෙන. vocabulary එක. සර් මොනවද අපි අද මුලින්ම කරන්න යන්නේ? මොනවද මුලින්ම අපි කරන්න යන්නේ? හරි. ඔයා තිස්සෙම කියනවා very කියලා. very. ඔයා තිස්සෙම කියනවා very. Very beautiful, very hot, very cold, very. දැන් මේ very කියලා කියන්නේ මොකක්ද? Now what is this? This is an intensifier. මේක intensifier එකක් පුතේ. intensifier එකක් කියලා කියන්නේ මොකක් හරි දෙයක් intense කරනවා. මොකක් හරි දෙයක් උලුප්පලා පෙන්නනවා, වැඩි කරලා පෙන්නනවා, උග්‍ර කරනවා. අපි කියනවා intensifiers කියලා. හරි. very කියලා කියන්නේ intensifier එකක්. හැබැයි ඉංග්‍රීසි වල මේ ඉන්ටෙන්සිෆයර් එක මාර කොමන් වෙලා තියෙනවා.
මේක මාර විදියට හැම තැනකම දකින්න හම්බෙනවා. මෙන්න මේකත් එක්ක ඔයාගේ vocabulary එක ගැන කෙනෙක් පේපරේ බලන කෙනා ජජ් කරනවා මෙයාත් හැමතැනම වෙරි දාලා තියෙන්නේ. මෙයා මෙතනටත් වෙරි දාලා තියෙන්නේ. ඒ කියන්නේ ගොඩක් කුසයි කියලා කියද්දි මෙයාට කියා ගන්න බෑ ගොඩක් කුසයි කියලා කියන වචනේ. ගොඩක් ලොකුයි කියලා කියද්දි මෙයා කියලා තියෙන්නේ very big කියලා. මම දන්නේ නැහැ ඒකට කියන්නේ huge කියලා. right? ගොඩක් පොඩි කියලා කියද්දි මෙයා කියලා තියෙන්නේ very small කියලා. එයා දන්නේ නැහැ චූටිම දෙයකට කියන්නේ tiny කියන adjective එක. හරි. ඒ කියන්නේ පුතේ vocabulary එක හරියටම ඔයාගේ ළඟ තියෙන්න ඕනේ. very 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 ගාලා ඕන කෙනෙක්ට දාන්න පුළුවන් මේ නර්සරි යන ළමයට කියන්න පුළුවන් very beautiful very big very small කියලා. ඒක නෙමෙයි මෙතන වෙන්න ඕනේ. ඔයා A level ළමෙක්. අපි එන මුලින්ම කතා කරමු මේ very කියන එක නවත්තලා දාලා අපිට මොනවද ඒ වෙනුවට දාන්න පුළුවන්. right? So we are going to learn the alternatives that we can use instead of using very. very වෙනුවට දාලා අපි මොනවද ඉස්සරහට කියන්න යන්නේ කියලා බලන්නයි යන්නේ පුතේ. හරි. ඒතර මේක අපි ඉගෙන ගන්නවා. So the topic is stop using very. Stop using very. right? ටගල මාතෘකාව දාමු පුතේ. මුලින්ම මොකක්ද අපි කරන්න යන්නේ? We are going to stop using very. අපි very කියන එක පාවිච්චි කරන එක නවත්තන්නයි යන්නේ. දාන මාතෘකාව ගන්න කොලේ ගන්න පෑන අතට කම්මැලි වෙන්න එපා. ගේමේ ඉන්න. දාන මාතෘකාව stop using very. Stop using very. Stop using very. බලමු පුතේ මුලින්ම. Number 1. Very big. Very small. ඔපොතේ මේ පොතේම ලියන්න ඕලා. right. දැන් මෙතන බලන්න පුතේ. අපිට තියෙනවා very big, very small, very dark, very rich, very poor. මේ තමයි ඔය සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචන. හරි.
මේ තමයි සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචන. හැබැයි මොනවද මේ වෙනුවට අපිට පාවිච්චි කරන්න පුළුවන්. දැන් very big කියලා කියනවා ගියා දකින්නවා කියන wow it's a very big house. It's a very big house. දැන් එතනදී very big කියන්නේ නැතුව පුතේ what can we use in place of that? ඒක වෙනුවට මොකක්ද අපිට දාන්න පුළුවන්? very big house වෙනුවට අපිට කියන්න පුළුවන් ඒකට huge house කියලා. We can use huge, the word huge, right? It's a huge school, it's a huge class, right? It's a huge house. එක මාරන් ලොකු ගෙයක්. එතනදී අපි very big කියලා දාලා අපේ vocabulary එක limited කියලා අපේ vocabulary එක මදි කියන එක signal එක එළියට දෙන්නේ නැහැ. ඒක දෙන්න එපා. හරි. මාරි ආදරෙන් ඉල්ලන්න මගේ කොල්ල කෙල්ල හැම කෙනෙක්ගෙම පුතේ very කියන එක පුළුවන් තරම් අපි අඩු කරගමු. Right? හරි. Huge, very big. Now when it comes to very small, something very small, හරිම පුංචි දෙයකට අපි කියනවා පුතේ it's tiny කියලා. Tiny. දැන් මේ tiny කියන්නේ අල්ලපුවත් ඉන්න බලු පැටිය නෙමෙයි බං. හරි. tiny කියන්නේ හරිම පොඩි කියන එක. very small කියන එක. tiny. හරි. tiny. මොකක් හරි දෙයක් හරිම පොඩි නම් අපි කියනවා එතනදී tiny කියලා. tiny, very small නෙමෙයි ඔය එතන දානවා tiny. ගොඩාක් ලොකුයි very big, huge. very big, huge. but very small හරිම පොඩි tiny. හරියට ඔලුවට දාගන්න ගැම්මින් ඔලුවට දාගන්න පොතේ එක පාරින් ඔලුවට දාන අය පාඩම් කරලා තියාගන්න ඕනේ නැති ලෙවල් එකටම ඔය එකපාර ඔලුවට දාගන්න. alright ඊට පස්සේ very dark පට්ට කළුවරයි හවස ඔයා එළියට එනවා එකපාරට හරි කළුවරයි කට්ට කළුවරයි කියලා කියන්නේ කට්ට කළුවරයි හරිම ඩාර්ක් පොතේ කට්ට කළුවරයි අපි කියන්නේ කට්ට කළු කියලා කියන්නේ අපි right we call it pitch black අපි කියන එකට pitch black කියලා pitch black කියන්නේ හරිම කළුයි හරිම dark කියන එක පුතේ හරි very dark හරිම අඳුරුයි හරිම කළුවරයි හරිම අඳුරුයි අපි කියනවා pitch black කියලා it's pitch black outside at this time it's pitch black outside එළිය හරිම කළුවරයි මාරම අඳුරුයි මාරම dark right pitch black. If someone is very rich, you can say he is wealthy. කෙනෙක් ඉන්නවා හරිම ධනවත්. එයාට ගොඩක් සල්ලි තියෙනවා. හරිම ධනවත්. අපි කියන්නේ very rich. very කියන ඉන්ඩෙසිෆයර් එකේදී පුතේ වාගේ vocabulary එක limit වෙනවනේ. ඔලුවට එන්න ඕනේ. very rich කියන්නේ wealthy. very big කියන්නේ huge. ඔය ලොකු ගයක් ළඟින් ඇදුවා කියනවා wow look at that huge house බලන්න අර ලොකු ගේ දිහා right ඊට පස්සේ දැන් හරිම පොඩි දෙයක් it's just a tiny stone මේ පුංචි ගලක් නේ හරි ඔයගේ ඔය දකින්නවා බිම් වැටලා තියෙනවා මේ පුංචි ගලක් නේ it's a tiny stone right ඊට පස්සේ very dark රෑ වෙලා එළියට එද්දිවාට කියනවා now it's pitch black do you have a torch එකක් තියෙනවද දැන් මාර කළුවරයි it's pitch black එතනදී කල්පනා කරන්නේ pitch black මොකක්ද pitch black කියලා කියන්නේ මොන blackද ඒ කියන්නේ pitch black කියලා කියන්නේ very dark කියන එක හරිම අඳුරුයි කියන එක the very rich කියන්නේ wealthy කියන එක very poor කියන අපි destitute කියලා කියනවා පුතේ අපි
destitute, destitute, D-E-S-T-I-T-U-T-E, destitute. හරිම දුප්පත් කියලා කියන්නේ අපි දානවා destitute කියන එක පුතේ. destitute හරිම දුප්පත්, very poor කියන එක destitute. 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 හරි. දැන් බලන්න මේ වචන පහ දිහා. A level paper එකේ හම්බෙන vocabulary එක හරිම advanced පුතේ. O level දැනුමින් ඔයා කරන්න හිතන් ඉන්නවා නම් ඒක කරන්න බෑ. ඔයා O level වලට එකක් ගත්ත කියලා එකෙන් කියන්නේ ඔයාට A level වලට B එකක් හම්බෙනවා කියලා. ඔයා දැන් ඉන්නේ A level CS කියන level එකේ. O level එකක් ගත්ත කියලා කියන්නේ O level paper එකට එකක් ගත්ත කියලා කියන්නේ පුතේ A level වල ඔයා ඉන්නේ C එකක මේ වෙද්දී නැත්නම් ඊටත් එහා ඉන්නේ S එකක. හරි. මම නිකන් කියනවට ඔයා අරගෙන බලන්න පාස් පේපර් එකක් අරන් කියවලා බලන්න. O level දැනුමින් කරන්න පුළුවන්ද කියලා. බැහැ. කරගන්න බැහැ. vocabulary එක සම්පූර්ණ වෙනස්. O level වල අපි උත්තර ලිව්වේ තනිකරම tenses වලින්. grammar වලින්. හැබැයි A level වල ලකුණු අඩුවෙන්ම හම්බෙන ලකුණු 5ක් හම්බෙන පළවෙනි පේපරේ 6 වෙනි ප්‍රශ්නේ sentence comprehension කියලා ප්‍රශ්නයක් වට හම්බෙනවා. ඒක තනිකරම තියෙන්නේ අමාරු advanced sentence structures තියෙන්නේ. ඒ කියන්නේ මේ tenses වලින් හදාගත්තු වාක්‍ය නෙමෙයි. ඒවා ඇවිල්ලා එක එක patterns පුතේ. දැන් ඉංග්‍රීසි වල තියෙනවා when you speak you have a lot of patterns to speak. ඔයාට තියෙනවා patterns ගොඩාරියක් පුතේ කතා කරන්න. කියන්නේ තැනට සෙට් වෙන්න ඒ අදහස ගලප ගන්න ඔයාට ඕන තරම් තියෙනවා වාක්‍ය රටා. කරන්න හිටපු දෙයක් ඉංග්‍රීසියෙන් කියන විදිය, කරන්න ඉන්න දෙයක් ඉංග්‍රීසියෙන් කියන විදිය, මම දෙයක් කරන්න ඉන්නේ කියලා කියන වාක්‍යට කියන්න පුළුවන් I'm about to එක verb එකක් දානවා. I'm about to plus verb. මම කන්න ඉන්නේ. I'm about to eat. මම රට යන්න ඉන්නේ. I'm about to go abroad. මෙන්න මේ වගේ. දැන් ට්‍රාන්ස්ලේට් කරන්න ඉන්න එකාට ඕක කරගන්න බෑ. O level දැනුමින් අර tenses ටිකෙන් ගේම ගහන එකට ඕක කරගන්න බෑ පුතේ. මොකද එතන තියෙන අමාරු patterns ගොඩාරියක් තියෙනවා. අපි හැම pattern එකක්ම කතා කරනවා ක්ලාස් එකේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හැම එකක්ම කතා කරනවා සිංහල තේරුමයි example ඔක්කොමත් එක්ක highlight කර කර අපි ක්ලාස් එකේ ළමයි දන්නවා. අපි ඒවා කරන විදිය හරි. pass papers අවුරුදු 10ක 5ක අපි ඔක්කොම වැඩ කරනවා. හැම ප්‍රශ්නයකටම pass papers වල අපි වැඩ කරනවා. කරවන්නේ short notes දීදී highlight කර right. එහෙම තමයි අපි වැට්ටි කියන්නේ. හරි. එහෙනම් මුල් පහ ලියා ගන්න පොතේ මේ පහ ලියා ගන්න ටක් ගාලාමයි කොල්ල කෙල්ලෝ ටික very big කියන්නේ huge, very small කියන්නේ tiny, very dark කියන්නේ pitch black, very rich කියන්නේ wealthy, very poor කියන්නේ destitute. හරි. ඔය වචන පහ මේ සෙට් පහ ටක් ගාලා ලියා ගන්න. ඉක්මන් කරන්න.
right හරි ලිවන පුතේ ටික නේද very poor කියන destitute very rich කියන්නේ wealthy ඔය ටික ලිව්වා හරි ලිවද පුතේ ලියපනදි කවුරුත් නැහැනේ කට්ටියම ලියාගත්තනේ පුතේ yes right අපිට තව පහක් අපිට හම්බ වෙනවා very hot very cold very noisy very clean very clever very hot ගොඩක් රස්නේ මාර රස්නේ ඔයා හිතනවා මාර අවුවක් තියෙන්නේ ඔයා කියනවා scorching කියලා පුතේ it's scorching මාර රස්නේ scorching කියන්නේ very hot කියන එක scorching very cold ඔයා කියනවා freezing කියලා freezing very cold හරි සීතලයි freezing very noisy හරිම සද්දෙයි එයා පැත්තේ ගෙදර එක්කෙනා පුතේ JBL එක අරගෙන මයික් එකකුත් හම්බෙලා ආස මේක ගෙදර ගෙනියන්න කියලා මයික් එකකුත් දීලා බ්ලූටූත් වයර්ලස් මයික් එක දැන් මොකද වෙන්නේ වට හිතා ගන්න පුළුවන් ඒ අත්දැකීම හරි ගිහා පැත්තින් එක්කෙනාට සින්දු කියන්න ලොකු ආසාවක් කෙන එකයි එයාට JBL එකක් හම්බෙන එකයි ඊට පස්සේ ඒකත් එක්ක වයර්ලස් මයික් එකකුත් හම්බෙනවා කියන්නේ පුතේ එදා ඉඳන් වගේ ජීවිතේ හරිම ෂෝක් හවසට වැඩ ඇරලා ගෙදර එද්දි ඒ වගේ කෙනෙක් එහා පැත්තේ ගෙදර ඉද්දි කොහොමද හරි අන්න මරු අත්දැකීම ඒතර මේ එයා සින්දු කියනවා කෑ ගහනවා බෙරිහන් දෙනවා ඔය හයි නෝට්ස් වලට මේ යද්දි ඔයාට අපෝ කන් බීරි වෙන සද්දයක් තියෙන deafening හරි ඒතර ස්කෝචින් කියන්නේ හරි රසනේ ෆ්‍රීසින් කියන්නේ හරිම සීතලයි deafening කියලා කියන්නේ මාර සද්දයි කියන එක පුතේ very clean හරිම පිරිසිදුයි අපි කියනවා spotless කියලා පුතේ spotless එක පැල්ලමක් නෑ පට්ට පිරිසුදුයි මාර clean spotless right spotless හරිම දක්ෂ කෙනෙක් ඉන්නවා ගේ යාළුවා හරිම දක්ෂයි නැත්නම් ඔයා හරිම දක්ෂයි you are a brilliant student අපි කලින් පහක් ඉගෙන ගත්තා දැන් අපි ඉගෙන ගන්නවා පුතේ very hot කියන්නේ නැතුව scorching කියන්න very cold කියන්නේ නැතුව freezing කියන්න very noisy කියන්නේ නැතුව හරිම සද්දේ කියලා කියද්දි deafening කියන්න
very clean කියද්දි හරිම පිරිසුදුයි කියද්දි අපි very clean කියන්නේ නැතුව spotless කියලා කියනවා. very clever හරිම දක්ෂයි. ඔයා කියන්නේ brilliant කියලා. brilliant කියලා. හරි. එහෙනම් හොඳට උඩ දාගන්න scorching, freezing, deafening, spotless, brilliant මෙන්න මේවා දකිද්දි ඔයාලට තේරෙනවා මේ කියන්නේ මෙන්න මේ adjective එකේ ගොඩාරියක් කියන එක. ගොඩක් රස්නේ කියන එක, ගොඩක් සීතලයි කියන එක, ගොඩක් පිරිසුදුයි කියන එක, ගොඩක් දක්ෂයි කියන එක. එහෙනම් මම කොල්ලගෙලට ටක් ගාලා මේ ටික ලස්සනට ලියා ගන්න පුතේ. හරි. ලස්සනට ලියා ගන්න ඔය ටික ලියන ගම හොඳට උඩ දාගන්න. ආයේ පාඩම් කරන්න තියන්න එපා. very noisy කියන්නේ deafening, very hot කියන්නේ scorching, very cold කියන්නේ freezing, very noisy කියන්නේ deafening. හරිම clean නම් අපි කියනවා spotless කියලා. very clever කියන්නේ හරිම දක්ෂ අපි කියනවා brilliant කියලා. words 10ක් මම ඔයාලට මේ වෙලාවේ දීලා තියෙනවා පුතේ. හරි. එහෙනම් very කියන එක නවත්තලා මේ words 10ට අග ඔලුවට දාගන්න. මේ වෙලාව ගන්න. ඔලුවට දාගන්න. හැම අනිත් හැම දෙයක්ම චුට්ටකට අමතක කරන්න focus එක හදාගන්න. right.
රයිට් ළමයි ලිවනේ වෙලා ඇති. හරි. එහෙනම් vocabulary part එකෙන් අපි යන පොඩ්ඩක් එහාට. දැන් මේ part එක vocabulary part එක. පුතේ ක්ලාස් එකේ concept කිහිපයක් තියෙනවා අපේ. vocabulary part එක අපි හදන්නේ vocabulary booster කියන කොටසදී. vocabulary booster. එතන මේ අද කරපු වැඩේ topic එක stop using very කියන එක වුණාට මුළු lesson එක අයිති වෙන category එක තමයි මොකද්ද? මුලි උඩින්ම දාගන්න ඕනේ ඔයා මේකේ category එක වෙන්නේ vocabulary booster. vocabulary booster. හරි. දැන් vocabulary booster කියට තවාට එක එක topics වලින් lessons හම්බෙන්න පුළුවන්. හැබැයි අපි overall මේක category එක වෙන්නේ vocabulary booster. අගේ vocabulary එකයි boost කරනවා, develop කරනවා. හරි. දැන් මීට අමතරව පුතේ grammar part එක අපි කතා කරන්නේ grammar boost එකෙන්. grammar එක අපි කතා කරන්නේ grammar boost එකෙන්. right. spoken part එක කතා කරන්න තියෙනවා lovely කඩ්ඩ ලන්ඩන් කඩ්ඩ කියලා තව කැටගරි දෙකක්. ලව්ලි කඩ්ඩ ලන්ඩන් කඩ්ඩ කඩ්ඩ කියලා කියන්නේ ඉංග්ලිෂ් වලට නේද? අපි කඩ්ඩ කියලා කියන්නේ. මට කඩ්ඩ ඉගෙන ගන්න ඕනේ බං. මට කඩ්ඩ බෑ බං. කඩ්ඩ කේස් බං. කඩ්ඩ ඉංග්ලිෂ්. හරි. මේ කඩ්ඩෙත් තියෙනවා ලව්ලි කඩ්ඩයි ලන්ඩන් කඩ්ඩයි. ඒ කියන්නේ පුතේ ලව්ලි කඩ්ඩ කියලා කියන්නේ ගොඩක් වෙලාවට අපි ඒ කැටගරි එක ඇතුලේ තියෙන්නේ අපි ඉගෙන ගන්න casual english. casual english. එහෙනම් ලව්ලි. එහෙනම් රිලැක්ස් එකේ අපි කතා කරන්නේ. හරි. දැන් අපි ගත්තොත් කතා කරන එක formal speech එකයි informal speech එකයි කියන්නේ දෙකක්. හරි. formal english කියලා කියන්නේ හරිම වැදගත් විදියට ඔයා පිළිවෙලට කතා කරන තැන් තියෙන්නේ. ප්‍රින්සිපල් එක්ක ඊට පස්සේ මීටින් එකක ඊට පස්සේ ඔෆිස් එකේ බොස් ළඟදී අන්න ඒ වගේ පුතේ මේ පිළිවෙලට විධිමත්ව කතා කරන එක තමයි අපි කියන්නේ formal english කියලා. දැන් informal english කියන්නේ හරියම රිලැක්ස් එකේ casual විදියට කතා කරන language එක. හරි. informal english. lovely කඩ්ඩ කියන්නේ ඔයා casual english ඉගෙන ගන්න තැන. ලන්ඩන් කඩ්ඩ කියලා කියන්නේ ෆෝමල් ඉංග්‍රීසි ඉගෙන ගන්න තැන. මම පුළුවන් තරම් ওই දෙක ඒ විදිහට වෙන් කරන්න බලන. හැබැයි සමහරක් ලෙසන් තියෙනවා ඒක නිකන් ලව්ලි කඩ්ඩටත් යනවා ලන්ඩන් කඩ්ඩටත් ගැලපෙනවා. හරි. එහෙම ඒවා තියෙන්න පුළුවන්. හරි. එහෙනම් ඕල්වි තියාගන්න මොකද්ද vocabulary එක අපි ඔයගේ හදන්නේ vocabulary boost එකේ අද ඔයා අලුත් වචන 10ක් ඉගෙන ගත්තා. වැඩි කියන එක වෙනුවට දාන්න. ඊට පස්සේ අපි දැන් යනවා පුතා ලව්ලි කඩ්ඩ පැත්තට අපි ස්පෝකන් පැත්තට යන්න හදනවා පොඩ්ඩක් ඉගෙන ගන්න අලුත් දේවල් අලුත් phrases. right. as a native speaker I'm going to teach you some native English phrases, casual English phrases which can be used in your speech. හරි. මම ඔයාලට පොතේ උගන්වන්න යනවා ලස්සන වාක්‍ය වගයක්. මේවා ට්‍රාන්ස්ලේට් කරලා අදහස ගන්න බෑ. මෙන්න මේ වලින් කියවෙන දේයක් තියෙනවා. හරි. ඒ කියන්නේ සුද්ධ එහෙම කතා කරද්දී පුතේ හරි ලස්සන වාක්‍ය දානමනේ. ඔයාට ඒවා අහන් ඉන්නත් ආසයි. හැබැයි ඒක තේරෙන්නේ නැහැ කමන්නේ. අහන් ඉන්න ආසයිනේ ඔයා. බස ගාලා කතා කරනවනේ. අනිවාර්යෙන් ඔයාටත් ඇතිනේ ආසාවක්. මම ආසයි. ෆොරෙන කෙනෙක් වගේ කතා කරන්න. ඔයාලට තියෙනවනේ එහෙම ආසාවල්. මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසයි සර්. මම සුද්දෙක් වයි කතා කරන්න ආසයි. ඒත් බයයි. එහෙම කේස් එකක් තියෙනවා. හරි. අපි යන්නේ ලව්ලි කඩ්ඩ කියන කැටගරි එකට. ලව්ලි කඩ්ඩ. ලව්ලි කඩ්ඩ. ලව්ලි කඩ්ඩෙත් අපි මුලින්ම අද ඉගෙන ගන්නවා.
casual English phrases. සාමාන්‍ය casual English phrases වාට මේ එදිනෙදා ජීවිතයේදී වාට හම්බ වෙන වාක්‍ය වර්ග. හරි පුතේ. දැන් මෙතන ඇති අනිවාර්යෙන්ම මම ඉංග්‍රීසි ඉගෙන ගන්න ආසයි. හැබැයි බයයි මට ලැජ්ජයි අන්න එහෙම කේස් තියෙන. හරි. ඔයාට තියෙනවා බයක් ඒක ඇත්ත. අපි කියනවා එකට xenoglossophobia කියලා. Right? We call it xenoglossophobia. Xenoglossophobia. මෙතන ඩබල් S ද සිංගල් S ද පොඩක් හරියට මතක නැහැ. හරි. xenoglossophobia කියලා තියෙනවා පුතේ phobia එකක්. ඒ කියන්නේ xenoglossophobia is the fear of speaking a foreign language in front of the others. You can't face with something new. ඔයාට අලුත් දෙයකින් ඔයාට face කරන්න බෑ. මොකද ඔයාට ඒක familiar නෑ. ඒ language එක ඔයාට වෙනස්. අපි කියනවා ඒවට පුතේ foreign languages කියලා. නේ? අපි ඔයා native speaker කෙනෙක් නෙමෙයිනේ. ඔයා උපතින්ම ඉංග්‍රීසි කතා කරන කෙනෙක් නෙමෙයිනේ. ඒතර ඔයා සිංහල කතා කරන කොල්ලෙක් කෙල්ලෙක් විදියට ගමේ බට්ටෙක් බට්ටියෙක් විදියට පුතේ එතනදී අපිට සිංහල වල ඉඳගෙන ඉංග්‍රීසි වලට යද්දී බයක් එනවා පොඩි. ලැජ්ජාවක් එනවා. සබකෝලයක් එනවා. අපි කියනවා stage fear කියලා කියනවා. හරි. ඒ ඔක්කොම අයිති වෙන්නේ මෙන්න මේකට. xenoglossophobia කියලා කියන්නේ විදේශ භාෂාවක් කතා කරන්න තියෙන බයට. හරි? The fear of speaking a foreign language. You have to overcome it. Otherwise you will never be able to speak in English fluently. හරි? ඉංග්‍රීසි වලින් අපි ලස්සනට කතා කරන්න යන්නේ. හරි. මේ වෙලාවේ අපි ලස්සනට ඔළුවට දාගමු පුතේ මරු අයිඩියා එක. මොකද්ද? මේ වෙලාවෙද මම ඉංග්‍රීසි කතා කරන්න ලොකු ආසාවක් ඇති කරගන්නවා. මම මේ වෙලාවේ ඉඳන් hereafter මෙතන ඉඳන් I'm going to speak in English. Right? Whenever I can. මට පුළුවන් ඕන වෙලාවක මම ඉංග්‍රීසි කතා කරන්න මම පොඩි ඔළුවේ දෙයක් තියන් ඉන්නවා. මට කවුරුත් ඕනේ නැහැ. මට පාර්ට්නර් කෙනෙක් ඕනේ නැහැ. මට පුළුවන් තනියම හරි කතා කරන්න. හරි? අපිට ඉම්ප්‍රූව් කරගන්න වැදගත් වෙන්නේ. මං ඔයාලට මෙහෙන් කියලා දෙද්දි පුතේ මේකෙන් කියන්නේ මෙන්න මේක කියලා. මෙන්න මේ අවස්ථාවේදී කතා කරන්නේ මෙන්න මෙහෙම කියලා. ඒවා ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ස්පෝකන් පන්ති 100 ගියත් වැඩක් නැහැ. ඔයා ප්‍රැක්ටිස් කරන්න නැත්නම් ඔයාගේ ලැන්ග්වේජ් එක හැදෙන්නේ නැහැ. පොලිෂ් වෙන්නේ නැහැ, බ්‍රෂ් අප් වෙන්නේ නැහැ පුතේ. හරි. මුලින්ම කියන්න බලන්න ආසයි නේද ඉංග්‍රීසි ඉගෙන ගන්න කතා කරන්න. ඉංග්‍රීසි කතා කරන්න. කො බලන්න chat එකට දාමු බලන්න කතා කරන්න ආසයි සර් මම. හරි. ලැජ්ජ කොල්ල කියලා ඩැක්කිනේ chat එකට ලේසියෙන් message එකක් දාන්නේ. මට දැන් දාන්න පුතේ. මම ඉංග්‍රීසි කතා කරන්න ආසයි. එහෙම ළමයි ඉන්නවද? ඉන්නව අනිවාර්යෙන්. chat එකට දාමු බලන්න. I like to speak in English. මම කතා කරන්න ආසයි. ඉස්සරහට ගොඩක් වැදගත් ඒ රටවල් වල එහෙම යද්දී අපේ ළමයි සෙට් එකක් මදි ඉන්නවා. මොකද පුතේ ඉංග්‍රීසි ඉගෙන කතා කරන්න කැමතිද? Do you like to speak in English fluently like me? Like a native speaker? Do you like? කැමතිද ඉංග්‍රීසි කතා කරන්න? හරි. ගොඩක් ආසයි සර්. එක විදිහේ කමෙන්ට්ස් තියෙනවා. කො අනිත් ළමයි පුතේ ඉතුරු සෙට් එක කම්මැලියෝ මලකඩ ගෙම්බෝ පුතේ ආස නැද්ද? Don't you like? හරි. දැන් මෙතන තියෙන්නේ ආසයි බයයි. ඔය කේස් ටික තියෙනවා. හරි. රයි පුතේ මං ඔයාලට ලස්සන දේවල් ටිකක් දෙන්නම්. අද ඉඳන් ඔයා සුද්දෙක් වෙන ජර්නි එක පටන් ගන්න යන්නේ. එහෙනම් අපි ලස්සනට පටන් ගමු අපේ පළවෙනි ස්පෝකන් ලෙසන් එක. මෙතනදී අපි ඉගෙන ගන්නවා casual English phrases වගේ එකක් වාද ඉගෙන ගන්නවා පුතේ lovely කඩ්ඩ කියන කැටගරි එක ඇතුලේ.
හරි. All right, my dear boys and girls, I have brought you some phrases. I have given you 5 phrases. So these are native English phrases. You may see in future or maybe in present, right? Or මේ දකින ඇති පුතේ අහලා ඇති ෆිල්ම් වල එහෙම දකින ඇති. Number 1, hands off. Number 2, watch out. Number 3, why the long face? 4, I made it. 5, I get it. So here are 5 phrases, native English phrases. Hands off, watch out, why the long face, I made it, I get it. So we are going to talk about the meaning, the idea these phrases are going to express. මේ phrases වලින් මේ වාක්‍ය වලින් දෙන්න යන අදහස තේරුම් අපි කතා කරන්න යන්නේ. හරි. දැන් ආසයින් ඉංග්‍රීසි කතා කරන්න. කැක්කුමක් තියෙනවනේ. ලොකු ආසාවක් තියාගමු. පට්ට කැක්කුමක් තියමු පුතේ. තියාගමු. හරි. Number 1, hands off. Hands off කියන්නේ සදන් කෙනෙක් කියනවා. Hands off. Hands off. අත් ඕෆ් කරන්න කොහොමද අත් ඕෆ් නෑ අත් ඔන් අත කැඩිලා අත් ඕෆ් හරි පුතේ මේවා ට්‍රාන්ස්ලේට් කරලා අදහස ගන්න බෑ දෙයියනේ දැනන් ඉන්න ඕනේ ඒවා කල්පනා කරනවා hands කියන්නේ අත් ඕෆ් කියන්නේ ඕෆ් කරන්න ලයිට් එහෙම ඕෆ් කරන්නේ lights off අවුලක් නෑ fan off අවුලක් නෑ කාරි නෑ hands off hands off කියන්නේ මොකක්ද hands off කියලා කියන්නේ පුතේ. හරි. hands off කියලා කියන්නේ don't touch කියන එක. පුංචි බෝඩ් එක ලෑල්ලක ගහලා තිනවා hands off අත තියන්නේ. don't touch අත තියන්නේ. මොකක්ද දෙන එක කියන්නේ පුතේ? අපි එකෙන් කියන්නේ ඒකෙන් කියන්නේ පුතේ hands off කියලා කියන්නේ don't touch කියන එක. Don't touch. Don't touch. අත තියන්නේ don't touch. එහෙනම් hands off කියන්නේ මොකද්ද? Don't touch කියන එක අත තියන්නේ අල්ලන්න එපා කියන එක අත තියන්නේ hands off. Hands off. Hands off. Don't touch. Don't touch. Hands off. Don't touch. Hands off. අත තියන්නේ hands off ඔලුවට දාන්න. හරි. සම්පූර්ණයෙන් ඔලුවට දාන්න. මේ වෙලේ චුට්ටක් අමතක කරන්න. ඔළුවේ ඉන්න අයව පොඩ්ඩක් අමතක කරන්න පුතේ. සුදු මහත්තයා ඇති පොඩ්ඩක් අමතක කරන්න. ධෝනි ඇති පොඩ්ඩක් අමතක කරන්න. ප්‍රශ්න ඇති පොඩ්ඩක් අමතක කරන්න. ඔළුවේ මේ වෙලාවේ දුවන්න ඕනේ. එකම එක්කෙනයි කවුද? ඔයාගේ ඉස්සරහා ඉන්න පැන්ඩෙක් වගේ ඉන්නව නේද ස්ක්‍රීන් එක පුරාට මිනිස්සෙක්. අන්න එයා. කවුද? ස්ටෙෆන්ස් ඉස්සරහා ඉන්නවා. මාව විතරක් දිහා බලාගෙන ඇස්කන් ඇරගෙන ගැම්මෙන් ඉන්න පුතා. හරි? නිදාගන්නේ නෑ. උඹලට දැම්ම නින්දයක් නෑ. කොහොමත් එළි වෙනකන් ඇහැරන් ඉන ජීවින් කොට්ටාසයන් ඒ ලෙවල් ළමයි කියලා කියන්නේ නේද පුතේ? හරි. hands off කියන්නේ අත තියන්නේ don't touch hands off. දැන් හරි ලස්සනයි.
දැන් don't touch කියනට වඩා පුතේ hands off කියලා කියද්දි දන්නවා ඔය ඩයලොග් කියලා තියෙනවා පේපරෙන් ලකුණු පුතේ 25ක්ම හම්බෙන ඩයලොග් කියන පාර්ට් එකට. එතනදී ඔයා මෙහෙම native English phrases ලියද්දී සුද්ධ කතා කරන වාක්‍ය දාද්දී බලන අය දන්නවා මේකට යම් කිසි දැනුමක් තියෙනවා. මේක පිස්සෙක් නෙමෙයි. මේක ගේමක් ගහපු එකෙක්. හරි. ඔන්න වගේ රිසල්ට් කොලේ ලස්සන වෙන්නයි යන්නේ. රිසල්ට් ෂීට් එක ලස්සන වෙන්නයි යන්නේ. ආව්. හරි. hands off කියන don't touch කියන එක පුතේ. watch out. sir watch out කියන්නේ watch out. watch කියන්නේ බලන්න. out කියන්නේ එළිය. එළිය බලන්න. කෙනෙක් කියනවා යාට watch out ඔය ඔක්කොම පැත්තක දාලා ජනේලෙන් ගිහලා එබිලා බලනවා. watch out. දැන් එළිය බලනවා. you're watching out. ආදරණීය දූපතේ අම්මේ තාත්තේ පුතේ watch out කියන්නේ be careful කියන එක. ඒ පරිස්සමින් හොඳේ. be careful. පරිස්සමින් be careful. watch out means be careful. පරිස්සමින් watch out. watch out කියන්නේ එළිය බලන්න කියන එක නෙමෙයි. එකෙන් කියන්නේ be careful කියන එක පරිස්සමින් කියන එක පරිස්සම් වෙන්න. watch out. දැන් මොකද වෙන්නේ? ඔයා ඇවිදන් යනවා. ඒ දණ්ඩේ එහාට යනවා මෙහෙම. ගමේ ගිහිල්ලා. මෙහා පැත්තෙන් එහා පැත්තට යද්දි පැත්තේ ඉන්න ඔයාගේ අම්මා කෑ ගහලා කියනවා. අවදාන ඉන්නේ අම්මා හැමතිස්සෙම. හරි. පුතේ බලාගෙන මෙන්න මේක තමයි පුතේ මෙතනදි කියන්නේ. watch out පුතා. watch out watch out. බලාගෙන පරිස්සමින් බලාගෙන පරිස්සමින් මෙන්න මේක තමයි මෙතනින් කියන්නේ watch out කියලා පුතේ. hands off අල්ලන්න එපා හොඳේ. හරි. නිකන් සතෙක් ඉන්නවා. එතන ගහලා තියෙන hands off too dangerous. හරිම දරුණුයි. දරුණු වැඩි. too dangerous. please hands off. අත් off කරගන්න නෙමෙයි. hands off කියන්නේ අල්ලන්නේ නැහැ. අත තියන් ඉන්න පාඩුවේ. අල්ලන්න එපා. hands off. හරි. ඊට පස්සේ තව තැනක තියෙනවා ගහලා watch out කියලා බලාගෙන. watch out. දැන් දන්නවා ඔයා. ඔළුවේ තියෙනවා. right? ඔයා මේ පැත්තේ පන්ති ඉන්න කෙනෙක්. දෛවය වෙනස් කරන ඉංග්‍රීසි පන්තියේ කොල්ලෙක්. කෙල්ලෙක්. එහෙනම් මේව ඔයාට නතින් පුතා. number 3 why the long face? why කියන්නේ ඇයි? the long face කියන්නේ දිග මූණක්. ඒක දන්නකෝ ඔයාගේ මූණ දිගයි කියලා. ඒතර ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා why the long face කියලා. දෙන්න හිතනවා දැන් why මම මොනවා කරන්නද මට හම්බෙච්ච මූණනේ. මං කියලා සිලෙක්ට් කරන්නද round face, oval face, හරි කොටු face. එහෙම තෝරගන්න බෑනේ. එහෙම සිලෙක්ට් කරන්න බෑනේ. දෙයියනේ මට හම්බෙච්ච මූණනේ. පුතේ ඌ කියලා තියෙන එහෙම දෙයක් නෙමෙයි. එයා කියලා තියෙන එහෙම දෙයක් නෙමෙයි. එයා කියලා තියෙන why the long face කියලා කියන්නේ ඇයි ඔයා අවුලෙන් ඉන්නේ? why are you sad? මොකෝ දුකෙන්? හරි අවුලේ මාන්නේ. එයා ඒවා මොකෝ අවුලෙන්? කියන්නේ දැන් මූණෙන් පේනවා ඒක. මගේ මූණෙන් පේනවා ඒක. නේ? දැන් 11 වෙනි බූට් එකත් කෑවට පස්සේ පට්ට අවුලෙන් කොල්ලා. පට්ට අවුලෙන් කෙල්ල. දෙයනේ යාළු වෙන එක නවතිනවා. අම්මා අහනවා. පුතේ අර ළමයාට කොහොමද දැන්? දැන් හිතන්න ඔය අම්මට ඒ විස්තර කියලා තියෙනවා කියලා සුදු පුතේ. හරි. දැන් කියන්න බෑනේ බං දැන්. කාලගුණේ මිනිස්සුයි කියන්නේ ටක් ගාලා වෙනස් වෙන දේවල් නේ. දැන් ඔයා ඊ අම්මත් එක්ක කතා කරනවා. අද උදේ බ්‍රේක් අප් වෙනවා. අම්මා හවස ආයතේ බුද්ධ යහනවා. පුතේ ඉතින් කොහොමද අර ළමයා? හරි සෝ. නවත්තලා බ්‍රේක් අප් වෙලා. දැන් මෙතන ළමයි ඇති affairs තියෙන ළමයි ඇති affairs නැති ළමයි ඇති ස්ටඩීස් විතරක් ફોකස් කරන් ගැම්මින් ඉන්න කොල්ල කෙල්ලෝ ඇති එක එක විදිය අය ඇති. හරි. දැන් මමත් කවුන්සලින් කරනවා. ඒතර පුතේ ඒ ලෙවල් කාලේ සාමාන්‍යයෙන් affair එකක් ඇති වෙන්න පුළුවන්. හරි. ඒතකොට එහෙම ඔයාට එහෙම හැඟීමක් ඉන්නේ නැත්නම් එතන පොඩි අවුලක් තියෙනවා. හරි. එහෙම එනවා සාමාන්‍යයෙන්. හැබැයි ළමයි කන්ට්‍රෝල් කරගන්න තමන්ව. මොකද මට ඊට වඩා තව ටාගට්ස් තියෙනවා.
එතනදී මට මෙයාව බාධාවක් වෙනවා කියලා හිතන මම මෙහෙම කෙනෙක් ඉන්න එක ඒ ළමයා තීරණය කරනවා හා මම එහෙනම් ඒ වලින් පස්සේ කරනවා. සමහර ඉන්නවා ඒ ලෙවල් එකයි ඔක්කොම බැලන්ස් කරන් ඉන්නවා කාටවත් කියන්න යන්නෙත් නැහැ ෂේප් එකේ ඉන්නවා හරි. දැන් හිතන්නකෝ බෝටක් කෑවට පස්සේ පට්ට අවුලින් ඉන්නවා කියලා. හරි. බල පොඩි උන් නෙමෙයිනේ. ඒ ලෙවල් ළමයිනේ. ඒතර අවුලින් ඉද්දී ඒක පේනවා පුතා. දැන් අම්මා තාත්තට එක හංගන්නම බෑ. අම්මට තේරෙනවා මූණ රතු වෙලා තියෙද්දි ඇස් රතු වෙලා තියෙද්දි පුතා අඬලා කියලා තේරෙනවා. අම්මට තේරෙනවා ඒක. තාත්තලට තේරෙනවා ගොඩක් අම්මට තේරෙනවා පුංචි පුංචි දේවල් පවා. හරි. ඒතර පුතේ අහනවා why the long face මොකෝ මේ මූණ අවුල් කරගෙන. ඔන්න ඕක තමයි අපි අහන්නේ why the long face කියලා පුතේ. මොකෝ මේ මූණ අවුල් කරගෙන දුකෙන් වගේ why the long face why the long face මොකෝ මේ මූණ අවුල් කරගෙන. හරි. ආදරණීය දුව පුතේ අම්මේ තාත්තේ මෙන්න නම් මේකෙන් අහන්නේ මොකක්ද එන why the long face කියලා අහන්නේ මොකක්ද ඇයි මේ දුකෙන් why are you sad ඇයි ඔයා මේ දුකෙන් ඇයි මේ දුකෙන් why are you sad වගේ නෑ නෑ අම්මයා මොකුත් නෑ අවුලක් නෑ පොඩි පොඩි දෙයක් කියලා ෂේප් කරලා ඔයා යනවා ඉස්සරහට. හරි. I made it. දැන් ඔයා අහනවා පුතේ කෙනෙක්ගෙන් so did you complete your notes කෙනෙක් අහනවා. දැන් did you එක verb එකක් දාන්නේ කළාද කියලා අහන්න. Did you eat? කෑවද? Did you go? ගියාද? Did you come? Hello, did you come? ඔයාවද? අන්න. දැන් did you do your homework? ඔයාගේ ගෙදර වැඩ කරාද? එයා කියන yes I made it. කෙනෙක්ගෙන් ඇහුවම කළාද කියලා දෙයක් එයා කියනවා yes I made it කියලා. I made it. දැන් ඔයා හැව්වේ කළාද කියලා එයා කියන මං එක හැදුවලු. මං එක හැදුවා. I made it. අපි direct translations වලට ගියොත් අදහස පොඩ්ඩක් පුතේ වෙනස් වෙනවා. හරි. I made it කියන එක එතනදී වෙනස් වෙනවා. එතකොට I made it කියලා කියන්නේ I did it කියන එක I did that කියන එක. හරි. I did that කියන එක. I made it. I did it. එන කෙනෙක් කිව්වොත් I made it කියලා ඔලුවට යන්න ඕනේ. එයා කියන්නේ මම ඒක කළා කියලා. I did that. Right? Did you? Yes, I made it. ඔව් මං ඒක කළා. එහෙනම් පුතේ I made it කියලා කියන්නේ අපි කියන්නේ පුතේ අර අන්තිමේදී කොහොම හරි මං ඒක කළා. නියමයි. Yes, finally I made it. අන්තිමේට මං ඒක කළා. Finally I made it. මං ඒක කළා. හරි. Number 5. I get it. දැන් මොකද වෙන්නේ සුදු පුතේ? ඔය මේ දැන් ඔය කතා කරන්නේ එහෙම එනවා අපිත් එක්ක. කවුන්සලින් වලදී ළමයි කතා කරනවා. ගොඩක් වෙලාට මට හම්බෙන්නේ ඉතින් මගේ අපේ ලෙවල් ළමයි. ඒ ළමයි යාළුවෝ ඔය වයසට ළමයි තමයි හම්බෙන්නේ. ළමයි කතා කරද්දී එක එක කතා මන් ළඟට ගේනවා. කොහොම කරත් යන්න කලින් ඔළුව හදලා මූන්ට හිනාවක් අරගෙන තමයි යවන්නේ. සමහරක් වෙලාවට ගොඩක් වෙලාට මැරෙන්න හිතාගෙන තමයි එන්නේ. හරි මැරෙන්න ඔන්න මෙන්න. අද නම් මැරෙනවා. කොහෙන් හරි මොකක් හරි කන්ටැක්ට් එකක් හැදිලා පොඩ්ඩක් කතා කරන්න chance එකක් හම්බ වෙනවා. ස්ටෙෆන් සර්ත් එක්ක. එතනදී මම යාළුවෙක් විතර කතා කරනවා. එතනදී මම ස්ටෙෆන් සර් නෙමෙයි පුතේ. එතනදී මම සම්පූර්ණයෙන් අහන් ඉන්න කෙනෙක්, ලිසන කෙනෙක්, එයාව තේරුම් ගන්න කෙනෙක්. එතනදී මම එයාට පොඩි ට්‍රීට්මන්ට් එකක් මානසික වශයෙන් කරන කෙනෙක්. සමහරක් කතා හරි අමාරුයි අහන් ඉන්නත් පුතේ. සමහරක් කතා නම් පුරුදුයි, සමහරක් කතා හරිම අමුතුයි. ඉතින් මම ඒ වලට කියන්නේ නැහැ. අපිට කියන්න පුළුවන් ඒවා අපි ක්ලාස් එකේ සාමාන්‍යයෙන් මම කියනවා අපි ඉස්සරහට කතා කරමු.
ඒ දේවල් ගැන මොකද ඔයාලට ඒවා වැදගත් වෙයි ඉස්සරහට. හරි. කතාව කියාගෙන නැති මට කතාව පොඩ්ඩක් තේරෙනවා. රයිට් හරි. right I get it. මං කියනවා yes but I get it now. I get it now කියලා කියන්නේ පුතේ I understand කියන එක. දැන් I get කියලා කියන්නේ ගන්නවා කියන එක. මං ඒක ගන්නවා. මොකද්ද සර්? I get it කියන්නේ පුතේ මං ඒක understand කරගන්නවා කියන එක. නිකන් ගන්නව නෙමෙයි understand කරගන්නවා. මම ඒක තේරුම් ගන්නවා කියන එක. right? When someone says I get it, yeah I get it ඔව් මට තේරෙනවා කියන එක. ඒ කියන්නේ ඔව් මට තේරෙනවා. I understand කියන එක. right? එහෙනම් පුතේ I get it කියලා කියන්නේ මොකද්ද? I understand. මට තේරෙනවා කියන එක. right? I get it කියලා කියන්නේ මොකද්ද? I understand කියන එක. මට තේරෙනවා කියන එක. එහෙනම් බලන්න මේ ලස්සන casual English phrases පහ දිහා. ගැම්මෙන් බලන්න. ඇස් දෙක හොඳට අරින්න. අවධානය මෙතනට දෙන්න. බලන්න පුතා. Hands off. හරි. ෆොරන කෙනෙක් කියනවා hands off ඔය යනවා රට. ඔය විදින්න යනවා. දැන් වඩා අත තියන් ඉන්න බෑනේ. බලන ගමන් මෙහෙම අත තියද්දි මේ hands off hands off brother. අත තියන්නේ එපා. Don't touch. Watch out. Be careful. Watch out. බලාගෙන. Watch out. බලාගෙන. ඔය why the long face? ඇයි මේ අවුලේ? මොකෝ මේ මූණ එල්ලගෙන? අපි අහන්නේ මොකෝ මේ මූණ එල්ලගෙන why the long face? I made it. Yes, I made it. ඔව් මං ඒක කළා. I get it. මට ඒක තේරෙනවා. I get it. right. එහෙනම් වතුර චුට්ටක් බීලා ගැම්මට මේ ටික ලස්සනට ලියා ගන්න. හරි. අවධානයෙන් ඉන්න පුතා. right. ලියමු.
රයිට් පුතාලා පුතේ ලියවද මේ ටික? So did you take this down? මේක ලියාගත්තද? රයිට් පුතේ. දැන් ඔන්න ලව්ලි කඩ්ඩේ කොටසේදී අපි ඉගෙන ගත්ත පුංචි ෆ්‍රේසස් පහක් සුද්ධ කතා කරන සහ අපිට අනිවාර්යෙන් ඕන වෙන. හරි. දැන් මේ ටික ලිව්වා ඔයාලා ග්‍රැමර් වලට අස නැහෙනි. කො බලන්න පැසිව් වොයිස් පේන්න බැරි සෙට් එක. පැසිව් වොයිස් අවුල්ස් අමාරුයිස. රිප්ලයි එකක් දාන්න. ටග් ගාලා. පොඩි මෙසේජ් එකක් දාන්න පුතේ. passive voice owl. Right. passive voice ගොඩක් අමාරුයි. grammar වල passive voice ගොඩක් අමාරුයි. අපි ළමයි ටික ටක් ගාලා දාන්න පුතේ. හරි ලේසියද අමාරුයිද? ලේසියද අමාරුයිද? දෙකෙන් එකක් වැටෙන්න ඕනේ. හැම කෙනෙක්ම මෙතන ඉන්න හැම ළමයෙක්ම දැන් අනිවාර්යෙන් දාන්න පුතා මොකද්ද passive voice ලේසිද අමාරුද කියලා. ලේසිද අමාරුද? අවුල්ද මොකද්ද කියලා දාන්න ඕනේ. හොඳටම අවුල්ද අමාරුයිද ලේසිද මොකද්ද කියන එක. everyone පුතේ හැම කෙනෙක්ම දාන්න. හරි. දැන් පැය කමාරක් විතර තිස්සේ මුකුත් මේ ඔපු නැති සෙට් එකක් ඉන්නවා මලකඩ ගෙම්බෝ ටිකක්. හරි. අනිවාර්යෙන් දාන්න. ලේසිද අමාරුද? passive voice ලේසිද අමාරුද? දෙකෙන් එකක් වෙන්න එපේ. ක්ලාස් එක කොහොම පුතේ තව පැය කාලක් භාගයක් වගේ 1:45 10 අතර ඉවර වෙයි ක්ලාස් එක. හරි? හරි. හැම කෙනෙක්ම දාන්න passive voice ලේසිද අමාරුද? passive voice ලේසිද අමාරුද? ලේසි නම් ලේසි කියලා දාන්න, අමාරු නම් අමාරුයි කියලා දාන්න. හරිද? හැම කෙනෙක්ම දැම්මද පුතේ? right. දැන් passive voice කියලා කියන්නේ ගොඩක් අමාරු ලෙසන් එකක් තමයි. ළමා හිතන් ඉන්න විදියට. හැබැයි ඒක හරියට ඉගෙන ගන්න පුතේ අමාරු නැහැ. හරි. passive voice වල හැබැයි අරමුණවත් ඒක ටාගට් එකවත් ළමයි අඳුරගෙන නැහැ වුණාට. හරි passive voice වල පුතේ අරමුණවත් ළමයි අඳුරගෙන නැහැ. එහෙම කේස් එකක් තියෙනවා passive voice වල. හැබැයි ලේසි කියන ළමයකින් මං ඇහුවොත් passive මොකටද ඕන වෙන්නේ කියලා කියාගන්න බැරි කේස් එකක් තියෙනවා. හරි අපි ටක් ගාලා කතා කරමු passive voice කියන එක සම්පූර්ණ අලුත් ලෙසන් එකක්. සම්පූර්ණ පාඩමක්. හැබැයි ෆස්ට් ඩේ එක ඇතුලේ මට ඕනේ ඔයාට තියෙන අමාරු ලෙසන් එකක් අරගෙන ඒක අමාරු නැහැ කියන එක ඔයාට ඔප්පු කරලා පෙන්නන්න. හරි එහෙනම් ගත සිත මනස ඔක්කොම මෙහෙට දෙන්න. අවධානය සම්පූර්ණයෙන් දෙන්න. මේ අන්තිම පැය භාගය ඇතුලේ මේ වෙලාව ඇතුලේ අපි වැඩ කරන්න යන්නේ ඔයා අමාරුයි කියලා හිතන් ඉන්න ලෙසන් එකක්. ඔයාට පට්ට ලේසි කියන තැනට මං ගේනවා.
හරි. හරියට අහන් හිටියොත් මේක අනිවාර්යෙන් ලේසි. හොඳේ පට්ට ලේසි කියන එක මම වගේ ඔළුවේ අද ඇති කරනවා. සමහරකට ඔයාලට පැසිව් වොයිස් පේන්න බැරුව ඇති. අම්බෝ සර් පැසිව් නම් පිස්සුවක් සර්. තේරෙන්නේ නැහැ. ඔළුව විකාර වෙනවා. හරි. පුතේ ඕවා මෙහි අමාරු වනේ මෙහි ඕවා සාමාන්‍ය සරල පාඩම්. ඊට අමාරු පාඩම් තියෙනවා ඉංග්‍රීසි වල A level කාලේ ඉගෙනන ගොඩක් හොඳේ. ඔය පැසිව් වොයිස් කියන්නේ හරි ලේසි දෙයක්. බලන්න අවධානය දෙන්න සම්පූර්ණයෙන්. ඇක්ටිව් වලින් පැසිව් නේ කරේ. ඔයාලා ඔය කාලේදී පුතේ. දැන් පැසිව් කරද්දී අපි ඇක්ටිව් වලින් මොකද කරන්නේ? පැසිව් කරනවා. මම අහනවා ඇයි අපි ඇක්ටිව් වලින් පැසිව් කරන්නේ? What is the purpose? මොකක්ද හේතුව? ඇක්ටිව් මට තියන්න පුළුවන්නේ. මොන හේකටද? ඇයි මම ඇක්ටිව් පැසිව් වලට හරවන්නේ? පුතේ දැන් මේ පැසිව් වොයිස් කියන්නේ එක ලෙසන් එකක්, ඇක්ටිව් වොයිස් කියන්නේ එක ලෙසන් එකක්. පැසිව් වොයිස් ලෙසන් එකේ පැසිව් වොයිස් වලට අරමුණ තමයි දැන් ඇක්ටිව් වොයිස් එකේදී හැමතිස්සෙම වාක්‍ය පටන් ගන්නේ ඇක්ටිව් වල හැමතිස්සෙම වාක්‍ය පටන් ගන්නේ සබ්ජෙක්ට් එක ලිව්වා, verb එක ලිව්වා, ඔබ්ජෙක්ට් එක ලිව්වා. දැන් සීන් එක කියන්නත් කලින් තොරතුර දෙන්නත් කලින් මුලින්ම කියන්නේ කවුද? අන්න පුත ඇක්ටිව්. හරි. එයාට වැඩක් නෑ සීන් එක. එයාට වැඩක් නෑ සිද්ධිය. ඇක්ටිව් වොයිස්ට. ඇක්ටිව් වොයිස්ට වැඩක් තියෙන්නේ එයාට ඕනේ හැමතිස්සම කවුද කියන එක. ඒක කිව්වට පස්සේ තමයි ඉතුරු ටික කැලි ටික කියලා දාන්නේ. ඒ තමයි පුත ඇක්ටිව් වොයිස්. සබ්ජෙක්ට් එක ඉස්සරහා තියාගෙන එයාට තැන දීලා ඊට පස්සේ තමයි verb එක දාන්නේ. ඒතර ඒ සීන් එකට ඒ verb එකට ඒ action එකට භාජනය වෙන කෙනා ඉන්නේ අන්තිමේට. එයාව කියන්නේ ඔක්කොම දේවල් කිව්වට පස්සේ තමයි ඒකේ බලපෑම ලක් වෙච්ච එකව කියන්නේ. කාටද කැහුවේ කියලා කියන්නේ අන්තිමේට. කාටද බැන්නේ කියලා කියන්නේ අන්තිමේට. තේරුණාද පුතා? හරි. ක්‍රියාවට භාජනය වෙන කෙනා ඒකේ බලපෑමට ලක් වෙන කෙනාව ඇක්ටිව් වොයිස් වල අන්තිමේට තමයි කියවෙන්නේ. ඇක්ටිව් වොයිස් වල තැන දීලා තියෙන්නේ කවුද කරන්න කියන එක. මුලින්ම කවුද කරන්න කියන එක කියලා ඊට පස්සේ මොකද්ද කරන්න කියන එක කියලා ඊට පස්සේ කියනවා කාටද ඒ දේ කරන්න කියලා. කාවද ඒ දෙයකට මේ කරන්න කියලා. තේරුණාද පුතේ? කවුද මොනවද කාටද? ඒ තමයි ඇක්ටිව් වොයිස් කියලා කියන්නේ. හරි. කවුද මොනවද කාටද? මේ බලන්නකෝ. ඇක්ටිව් කියන්නේ මොකද්ද පුතේ? කවුද කියන එක කියලා ඊට පස්සේ කියනවා මොනවද? අන්න දැන් සීන් එක කියනවා. ඊට පස්සේ තමයි කියන්නේ කාටද කියන එක. සුදු පුතේ මේ ඇක්ටිව් වොයිස් එකේ අන්න ඒකයි කතන්දරය. ඇක්ටිව් එකේදී මුලින්ම එයා කියන්නේ කවුද කියන එක, මොනවද කියන එක. අන්තිමට කියනවා කාටද කියන එක, කාවද කියන එක. ඒ කියන්නේ සබ්ජෙක්ට් එක කියලා verb එක කියලා තමයි ඔබ්ජෙක්ට් එක කියන්නේ. සබ්ජෙක්ට් එක කියලා verb එක කියලා තමයි ඔබ්ජෙක්ට් එක කියලා කියන්නේ. හරිද? දැන් ඇක්ටිව් වලින් වාක්‍යයක් කියනවා නම් පොතේ අනිවාර්යෙන් කවුද කරේ කියන එක කියලා ඉන්න ඕනේ. හරි. දැන් හිතන්නකෝ කරපු කෙනා දන්නේ නැහැ. ඔයාට ඇක්ටිව් වලින් එක කියන්න බෑ. කරපු කෙනා වැඩිය වැදගත් නැහැ. ඒ හින්දා අපි ආව දන්නේ නැහැ. පුතේ ඒ වගේ සීන් එකකදී අපිට ඒ සීන් එක කියාගන්න බෑ. මොකද ඇක්ටිව් වොයිස් වාක්‍යයක් අනිවාර්යෙන්ම පටන් ගන්නේ කරපු කෙනා ඉස්සරහා ඉන්න ඕනේ. තේරුණාද? හරි. අන්න ඒකට තමයි පැසිව් වොයිස් ගේන්නේ.
passive voice. හරි. දැන් මොකද passive එකේ තියෙන වෙනස? passive voice ගේන්නේ පුතේ කරපු කෙනා වැදගත් නැති තැන්වලදී. කරපු කෙනා දැනුවත් නැති තැන්වලදී. වැදගත් නැති දැනුවත් නැති තැන්වලදී. කරපු කෙනා කියන්නේ නැතුව කාටද කියන එක කියලා මොනවද වුණේ කියන එක කියන්න. කාටද මොනවද වුණේ? කාවද මොනවද කළේ? කවුද කියන එක අපි දන්නේ නැහැ. හරි. සර් කොහොමද ඒක කියන්නේ? මේ බලන්නකෝ පුතේ. පැසිව් වල මුලින්ම එන්නේ කවුද කියන එක නෙමෙයි. පැසිව් වල මුලින්ම එන්නේ ඔබ්ජෙක්ට් එක. ඒ කියන්නේ කාටද කියන එක. කාටද කියන එක. එහෙම නැත්නම් කාවද කියන එක. කියන්නේ ක්‍රියාවට භාජනය වෙච්ච එක අපි ඔබ්ජෙක්ට් එක තමයි ඉස්සරහම ඉන්නේ පැසිව් වොයිස් වල. තේරුණා පුතේ? හරි. ඒක කියලා තමයි මෙයා කියන්නේ පුතේ. ඒක කියලා තමයි මෙයා කියන්නේ verb එක. ඒත් subject එක නෙමෙයි හොඳේ. ඒත් කියන්නේ verb එක මොනවද වුනේ කියන එක. කාටද මොනවද? ඒ කියන්නේ verb එක. ඒක කියලා තමයි කියන්නේ කවුද කියන එක. කවුද කියන එක කියන්නේ subject එක. හැබැයි එතනදී මතක තියාගන්න මේ සබ්ජෙක්ට් එක එකත් බයි එක්කනේ දාන්නේ අපිනේ. බයි එක්ක සබ්ජෙක්ට් එක දානවනේ. එතනදී. පුතේ පැසිව් වොයිස් වල ඔය පැසිව් වොයිස් වාක්‍යයක් අඳුරගත්තේ කොහොමද? ඔයාලා බහුතරයක් පැසිව් වොයිස් වාක්‍යයක් අඳුරගන්න යා බයි එක්ක පිටිපස්සේ කෙනෙක් ඉන්නව නම් ඒ තමයි පැසිව් වොයිස්. බයි එක්ක කෙනෙක් පිටිපස්සේ ඉන්නව නම් ඒ තමයි පැසිව් වොයිස්. ඔයා එහෙමයි අඳුරගන්නේ. right. පුතේ මම එකපාරට කෑ ගහනවා උගන්නද්දී හරි මං හිතනවා ඔයාලා මේ ඉයර්ෆෝන් එකක් කනේ ගහගෙන ඉන්න ළමයි නෙමෙයි කෙලින්ම ස්පීකර්ස් දාන් ඉන්නේ කියලා නේ එහෙනම් ලොකු අවුලක් නැහැ අර නැත්තම් අර සද්දේ වැඩි කරගෙන ඉන්න එපා ඉයර්ෆෝන් දෙකක් දාගෙන මේ එක පාටම කෑ ගහයි නේ ඒ ළමයි ඉන්නවද ඉයර්ෆෝන් ගහගෙන දැන් මේ විදිහ ඉයර්ෆෝන් එක පැත්තකින් තියලා අහන් ඉන්න බුදු අම්බෝ මේක කෑ ගහන සද්දේ කන් දෙක දැන් දෝංකාරය යනවා ටීන් ටීන් ගහනවා කන ඇතුලේ කියලා. හරි. එම උගන්නන විදිය පුතා ඒක පුරුදුලා තින විදිය මේ සමහරක් වෙලාවට රහසින් වගේ කියනවා හිමීට සමහරක් වෙලාවට මහා හයියෙන් කෑ ගහනවා. හරි. ඒක මේ එහෙම තමයි පුරුදු වෙලා තියෙන්නේ. එහෙනම් ඉයර්ෆෝන් ගහන්න එපා පුළුවන් තරම් පුතේ මේ ෆෝන් එකේ ස්පීකරෙන් ලැප් එකේ ස්පීකරෙන් ඕක අහන්න බලන්න. හරි right හරි හරි ඔයා අඳුරගන්නේ පැසිව් වොයිස් වාක්‍යයක් මම පැසිව් වොයිස් වාක්‍යයක් අඳුරගන්නේ බයි එක්ක පිටිපස්සේ ඉන්නවා කියන බයි ජොන්ටි බයි ලැන්ටි බයි කමලා බයි සුමනා කියලා අයි තමයි පැසිව් වොයිස් අවිශ්වාස කරනවා නම් විශ්වාස කරන්න පැසිව් වොයිස් වාක්‍යවල 80%ක් වාක්‍යවලම පුතේ බයි කියන එක එන්නේ නැහැ මේ ලෝකේ පැසිව් පාවිච්චි කරනවා නම් යම් කිසි තැනක එතන බයි එන්න තියෙන සම්භාවිතාව 120කටත් වඩා අඩුයි. පැසිව් වොයිස් වල. එච්චර ඒ කියන්නේ වැඩිපුරම ලෝකේ භාවිතාව වෙන්නේ බයි නැතුව පැසිව් වොයිස්. ඈ? ඒ කොහොමද සර්? ඒ මොකක්ද ඒ සීන් එක? ඒක තමයි පුතා සීන් එක. පැසිව් වොයිස් කියන එක මේ ලෝකෙට එන්නේ. මේ ලෝකෙට ගේන්නේ කරපු කෙනා නිශ්චිත නැති තැන්වලදී. කරපු කෙනා දන්නේ නැති තැන්වලදී කරපු කෙනා කියන එක ගැලපෙන්නේ නැති තැන්වලදී එයාව නොකියා කාටද කියන එක කියලා මොනවද වුනේ කියලා සිද්ධිය ඉදිරිපත් කරන්න සීන් එක කියන්න කාටද මොකද්ද වුනේ කවුද කියන එක දන්නේ නැහැ කවුද කියන එක කියන්න බෑ බං කවුද කියන එක කිව්වොත් කේස් අන්න කියනවා මෙහෙම කෙනෙක් ඝාතනය කළා 10 දෙනෙක්ව සමූහ ඝාතනය කරා. මොකාද දන්නේ නැහැ. කවුද දන්නේ නැහැ. හැබැයි කාටද කියන එක දන්නවා, කාවද කියන එක දන්නවා, මොනවද කළේ කියන එක දන්නවා. පුතා අය තමයි පැසිව් වොයිස්. පත්තරවල තියෙන්නෙම පැසිව් වොයිස්. නිවුස් වල තියෙන්නෙම පැසිව් වොයිස්. හරි. අපේ උන් කියනවා පැසිව් වොයිස් පාවිච්චි වෙන්නේ මොන එකකට මෙහෙම පාඩමක් දැම්මද කියන එක. ඔයා ඉගෙන ගත්තේ පුතේ පැසිව් වොයිස්. හරි විදිහට නෙමෙයි.
ඔය පැසිව් වොයිස් ඉගෙන ගත්තේ ඇක්ටිව් වලින් පැසිව් කරන්න මිසක් ජීවිතය ඇතුලේ ආයේ කොහොමද පාවිච්චි කරන්න කියන එක නෙමෙයි. රයිට්? ඔයාලට පැසිව් වොයිස් මෙහෙම කියලා දුන්නා නම් පුතේ මේ බලන්න මේක. පැසිව් වොයිස් වල මම ඔයාලට කියලා දෙනවා කොහොමද ස්පෝකන් වල මේක වැදගත් වෙන්නේ. SE වල ස්පෝකන් ඉංග්ලිෂ් වල කොහොමද පැසිව් වොයිස් වැදගත් වෙන්නේ. පාඩම තාම කියලා දුන්නේ. පාඩම කියලා දෙන්න මම පස්සේ. පැටර්න් ටිකක් කියලා දෙන්න මේ බලන්න පුතේ ටක් ගාලා. Someone was verb 3. Someone was verb 3. Someone was verb 3. දැන් verb 3 කොහොම දන්නවා ඔයා? පුතේ පුංචි කාලේ මතක ඇති verbs තිබ්බ නේද වර්ග 3ක්. මෙන්න මේ වගේ වගුවක් වගේ ගහලා verb 1, verb 2, verb 3. ඔහොම කරා. ඔයා ආසම verb එක ගමුකෝ. ඔයා ආසම verb එක කනවා. eat, කෑවා, ate, කාලා, eaten. හරි. අපි ගමුකෝ invite කරනවා. invite කළා. invited. verb 3 එකත් invited. සාමාන්‍ය verb 1 කියන්නේ present form එක කරනවා කියන ස්වරූපය. verb 2 කියන්නේ පුතේ past form එක කළා කියන ස්වරූපය. verb 3 කියන්නේ පුතේ කරලා past participle ස්වරූපය. හරි. දැන් passive වල වැදගත් වෙන්නේ verb 3 එක විතරයි. ඒ කියන්නේ passive voice වල කියනවා මොන verb එක තිබ්බත් මොන tense එකෙන් ආවත් අපි පාවිච්චි කරන්නේ verb 3. කතන්දරේ එච්චරයි. වෙන verbs දාන්නේ නැහැ. අපි දාන්නේ verb 3 විතරයි passive voice වල. passive voice වල අපි දාන්නේ verb 3 විතරමයි. තේරුණා පුතා? තේරුණා? හරි. දැන් බලන්නකෝ මම someone was කෙනෙක්ට was දාලා verb 3 එකක් දානවා. පුතේ මේක දාන්නේ මොකටද? කෙනෙක්ට නැත්නම් කෙනෙක්ව දෙයක් කළා කියලා කියන්න. කෙනෙක්ට දෙයක් කළා. කෙනෙක්ව දෙයක් කළා. පුතා මේ passive voice. මේ passive voice වල simple past එක පාවිච්චි වෙන විදිය. හැබැයි මම ඔයාලට tense එකේ නම කිව්වෙත් නෑ. මේක passive voice කියලා කියන්න ඕනෙත් නෑ. මම ඔයාලට කිව්වා නම් මෙන්න මෙහෙම කෙනෙක්ව දාලා was එක දාන්න verb 3 එකක් කියලා. ඔයා ඒක ඉගෙන ගන්නවා. මොකද ඒක ඔයාගේ life එකට වැදගත්. හරි ලේසි. practical. අපි active වලින් passive කර හිටියේ නෑ. අපි කෙලින්ම active වලින් passive කරන්නත් වාක්‍ය 8යි තියෙන්නේ පුතේ. හරි ලේසියි මුළු පාඩම වාක්‍ය 8යි. මම කියලා දෙන්නම් ඉස්සරහට. හරි. මුලින් මේක බලන්නකෝ. කෙනෙක්ව දාලා was එක verb 3 දාන. එහෙම දාන්නේ ඒ කෙනෙක්ට දෙයක් කළා කියලා කියන්න. මේ කෙනාට මෙන්න මේ දේ කළා. මෙන්න මේ කරන කෙනෙක්ට මෙන්න මේ කෙනාට මේ verb එක කළා. මේ verb 3 එක කළා. කෙනෙක්ට කළා. දැන් අපි කියනවා පුතා මොකද්ද? ඒ අර මේ මිස්ටර් පෙරේරාට ඉන්වයිට් කළාද බං? ඔව් මිස්ටර් පෙරේරාට ඉන්වයිට් කළා. හරි. ඊට පස්සේ මිස්ටර් සිල්වට කිව්වද? ඔව් මිස්ටර් සිල්වටත් ඉන්වයිට් කරා. කෙනෙක්ට දෙයක් කළා. මිස්ටර් සිල්වට ඉන්වයිට් කළා. එහෙනම් අපි දාන කාටද? මිස්ටර් සිල්වා. කාටද ඉන්වයිට් කළේ? මිස්ටර් සිල්වට. දැන් කවුද කියන එක කියන්න ඕනේ නැහැ. අපිට ඒක වැදගත් නැහැ. හැබැයි කාටද ඉන්වයිට් කළේ කියන එක මේ වෙලාවේ වැදගත්. ඒ තැනේ හැටියට බලන්න පුතේ අපි කියන්න ඕනේ සබ්ජෙක්ට් එක මුලට දාලාද නැත්නම් ඔබ්ජෙක්ට් එක මුලට දාලාද? මේ පැටර්න් එක බලන්නකෝ පුතේ. කෙනෙක්ට දෙයක් කළා. කාටද මුලින්ම දානවා? මිස්ටර් සිල්වට. අන්න කාටද? ඊට පස්සේ was හරි were හරි එක්කෙනෙක් නම් කොහොමත් was නෙන්නේ. was හරි were හරි.
මං ආසයි වර් දාන්න මං ආසයි වෝස් දාන්න. එහෙම මේ ආසාසේව නෙමෙයි ගැළපෙනේව තියෙනවා. එක්කෙනෙක් නම් වෝස් ගොඩක් නම් වර් කියලා එහෙම තියෙනවා පුතා. හරි. මිස්ටර් සිල්වා was verb 3 එක මොකක්ද? මිස්ටර් සිල්වට ආරාධනා කරා. Mr. Silva was invited to the party. දැන් ප්‍රද බලන්න පුතේ සීන් එක. කාටද කියන එක දැම්මා. කියන්නේ ඔබ්ජෙක්ට් එක දැම්මා. verb එක දැම්මා. හරි. කවුද කියන එක ඕනේ නැහැ. සිද්ධිය විතරක් අපිට කියන්න පුළුවන් පැසිව් වොයිස් වලින් හරි සරලයි. ඇක්ටිව් වලට වඩා ලේසි පුතේ පැසිව්. ඇක්ටිව් වල අනිවාර්යෙන් කවුද කියන එක, කාටද කියන එක, මොකද්ද කියන එක ඉපේ. පැසිව් වල කවුද කියන එක ඕනේ නැහැ. කාටද කියන එක ඇති. කාටද? මිස්ටර් සිල්වට. මොකද උනේ? ආරාධනා කළා. කොහොමද කියන්නේ? මිස්ටර් සිල්වා was invited. ඔයාලට තව එක දික් කරගන්න ඕනේ. මිස්ටර් සිල්වට ඉන්වයිට් කළා. මිස්ටර් සිල්වා was invited. කාටද කියලා දැම්මා. was worth එක්ක verb 3 දාලා දැම්මා මොනවද කළේ කියන එක. කාටද කළේ? මෙන්න මේ කෙනාට මෙන්න මේක කළා. මිස්ටර් සිල්වට ඉන්වයිට් කළා. මිස්ටර් සිල්වා was killed. මිස්ටර් සිල්වා මැරුවා මිස්ටර් සිල්වාව. මිස්ටර් සිල්වා was shot. මිස්ටර් සිල්වට වෙඩි තිබ්බා. මිස්ටර් සිල්වා was blamed. මිස්ටර් සිල්වට බැන්නා. කෙනෙක්ට දෙයක් කළා. හරි. ඊට පස්සේ අපි දානවා මිස්ටර් සිල්වා was invited. ඔන්න තව අමතර කැලලක් දාගමු පුතේ. to the party. මිස්ටර් සිල්වට ඉන්වයිට් කළා to the party. පාටි එකට. එතකොට සර් for the party නෙමෙයිද to the partyද? සර් කොහොමද කියන්නේ? මං නම් කියන්නේ එතනට එන්නේ 4 කියලා. තව එකෙක් කියනවා පිස්සුද බං එතනට එන්නේ 2 කියලා. පුතේ කිසියම් දෙයකට ඉන්වයිට් කරනවා කියලා කියද්දී invite to a place, invite to something. මොකක් හරි දෙයකටනේ. to something නේ. invite to something. හොඳ invite for something නෙමෙයි. ඔළුවේ තියාගන්න එතන මොකද්ද? මොකක්ද ඔළුවේ තියාගන්න ඕනේ? to එක. invite එක. ඕකත් අපි ලෙසන් එකක්. invite to එක invite for එක. හරි. එහෙනම් අදින් පස්සේ මතක තියාගන්න කිසියම් දෙයකට invite කරනවා කියලා කියද්දි invite for something නෙමෙයි. invite to something. wedding එකට invite කරනවා. invite for the wedding නෙමෙයි. invite to the wedding. invite to the wedding. invite to the party. එහෙනම් බලන්න Mr. Silva was invited to the party. Mr. සිල්වට ආරාධනා කළා පාටියට. දැන් පාඩමේ තියෙන තියරි කොටස් ටික පැත්තක දාන්නකෝ. පැසිව් වොයිස් මේක ලේසි නේද පුතා? හරි. ලේසි නේද? වැදගත් නේද? ඔයා හිතන් හිටියේ පැසිව් වොයිස් වැදගත් නැහැ සර් කියලා. ඔයා හිතන් හිටියේ පැසිව් වොයිස් බයි එක්කමයි එන්නේ කියලා. ඔයා හිතන් හිටියේ පැසිව් වොයිස් හරි අමාරුයි කියලා. පුතේ මං අහන්නේ ග්‍රැමර් අමාරුද? ඉංග්‍රීසි අමාරුද? හරි. දැන් මෙතනට එද්දි පුතේ වාට එක එක විදිහේ තාම පැසිව් වොයිස් පාඩම අපි ගියේත් නෑ. මම වාට මේ උඩින් කරලා පෙන්නුවේ පුතේ. අපිට ඒක ඕන වෙන තැන. හරි. පැසිව් වොයිස් ග්‍රැමර් ඉංග්ලිෂ්. දැන් ක්ලාස් එකේ අපි 3 කාලම් මේ විදි කරලා ඉවරයි. අද දවසේ වැඩවලින්. පුතේ කොල්ලනේ කෙල්ලනේ අර මුලදී ළමයි ටිකක් දාලා තිබ්බස ඉංග්‍රීසි වලට ආස නැහැ, ග්‍රැමර් වලට ආස නැහැ, ඉංග්‍රීසි අමාරුයි, ඉංග්‍රීසි පේන්න බෑ කියලා. පුංචි හරි වෙනසක් වුණාද ක්ලාස් එක ඇතුලේ? ඔය දශමයක් හරි ඉස්සරහට වාට එන්න හිතුණාද? බය ගියාද? ආසාවක් ආවද? ගේමක් ගහන්න කැමතිද? chat එකට දාගෙන යමු බලන්න මේ වෙද්දි. අපේ දැන් ඉන්න සෙට් එක පුතේ chat එකට දාන්න. ක්ලාස් එක මේ වෙනකන් අපි කරපු ටික වාට කොහොමද සෙට් වුනේ? වාට කොහොමද දැනුනේ? ටයිප් කරන්න ගන්න. අද අපි පළවෙනි දවස හොඳ ආරම්භයක් ගත්තා අපි. හරි. දෛවය වෙනස් කරන ඉංග්‍රීසි පන්තිය වගේ ලයිෆ් එක අනිවාර්යෙන් අද වෙනස් කරනවා. වෙනස් කරන්න අපි අරන් තියෙන්නේ. හරි. හරි. ඒක දාන්න කලින් පොඩ්ඩක් මේක අහගන්න කොටක් ගාලා. පුංචි කතාවක් කියන්න තියෙනවා. හරි. මේක මගේ ෆිසිකල් ක්ලාස් වලට මම කිව්වා. ටක් ගහන්න. පුංචි කතාව මම පට ගාලා කියන්න. හරි. ඔයා මේක අහලා තිත සමහරක් වෙලාවට පුතේ. මට පළවෙනි දවසේ ඔය කියන්න ඕනෙමයි කියලා හිතුණා. මොකද මේ වගේ ફોකස් එක ගැන. පල්ලියක එක්තරා පල්ලියක
ගෑනු කෙනෙක් කියලා ෆාදර් හම්බෙලා කියන මට පොඩක් හම්බෙන්න ඕනේ. මම අදින් පස්සේ ෆාදර් පල්ලියේනේ නැහැ. මට අදින් පස්සේ පල්ලියේනේ නැහැ. මම පූජාවට එන්නේ නැහැ. මට එන්න බෑ. හේතුව මම ෆාදර් අහනවා ඇයි පුතේ මොකද්ද කේස් එක? මොකද්ද ප්‍රශ්නේ? පල්ලියේ හැමතැනම කට්ටිය කියවනවා, සමහරු ෆොටෝ ගන්නවා, එක එක්කෙනා එක එක වැඩ, ළමයි කෑ ගහනවා. මට අවධානය දෙන්න බෑ. මට බෑ මෙතන ඇවිල්ලා වැඩ කරන්න මගේ. යාච්ඡා කරන්න බෑ කියලා කියනවා. පස්සේ ෆාදර් කියනවා හරි ප්‍රශ්නයක් නෑ පුතා. හැබැයි යන්න කලින් මේ පුංචි වැඩේ කරන්න. මම පුංචි දෙයක් කියනවා ඒක කරන්න. මොකද්ද? ෆාදර් කියනවා වතුර කෝප්පයක්. හරි පුතේ. වතුර කෝප්පයක්. වතුර වීදුරුවක්. උඩටම පුරවලා මේ උඩටම පුරවලා පුතේ මේක පුරවලා නැහැ. උඩටම පුරවලා දෙනවා මෙන්න මෙහෙම අතට. අතට දීලා කියනවා යන්න පල්ලිය වටේ රවුම් දෙකක්. ගිහිල්ලා අය මන් ළඟට එන්න. අපි ඊට පස්සේ කතා කරමු. මොකද්ද දෙන ඉහට වෙන්නේ කියන එක. හරි. චැලෙන්ජ් එකක් දෙනවා පුංචි දෙයක් දෙනවා. මොකද්ද? වතුර පුරවපු වීදුරුවක් දෙනවා කට ළඟටම රවුමක් ගිහිල්ලා එන්න. හරි දැන් මෙයා ගිහිල්ලා එනවා පරිස්සමට ඒක අරගෙන ගිහිල්ලා හරි ෆාදර් කියලා එනවා පුතා. ඇවිල්ලා ෆාදර් අහනවා ෆාදර් කියනවා ෆාදර් මං ආවා මං ගෙනාවා. ෆාදර් අහනවා හොඳයි පුතේ මේ මොනවද ඔයා දැක්කේ? මොනවද ඔයාට ඇහුනේ? ඔයා මේ කෝපය අරගෙන ගිහිල්ලා වතුර එක පරිස්සමට ගේනකම් ඔයාට මොනවද ඇහුනේ? ඔයා මොනවද දැක්කේ? පුතේ එයා කියනවා ගෑනු කෙනා කියනවා ෆාදර් මට මොකුත් එහෙම පැහැදිලිව ඇහුන්නේ මට මම මොකුත් පැහැදිලිව දැක්කේ නෑ. මොකද මම බලාගෙන ගියේ මේ වීදුරු කෝප්පේ දිහා විතරයි. මම මේ වතුර හලා ගන්න නැතුව මේක ඉස්සරහට ගෙනියන එක ගැන විතරයි මට අවධානය තිබ්බේ. මගේ ඔළුවේ තිබ්බ එක විතරයි. මට වෙන කිසිම දෙයක් ඒ හින්දා බාධාවක් වුන්නේ නෑ. පුතේ ෆාදර් වෙන කිසිම දෙයක් කියන්න ඉතුරුනේ නෑ. ඉතුරුුනේ නැහැ. ඉතුරු කළේ නැහැ. එයා ඒක තේරුම් ගත්ත එතන. මොකද්ද? සමහරත් ඇංගලනේ පුතේ හැම තැනකදීම අපි කරන්නේ අපිට නිදහසට හේතු කිය අනිත් හැම රෙද්දම ඔලුවට අරගෙන හැම දේම ඔලුවට අරගෙන අපි ට්‍රැක් එකෙන් පිටපයින් එක. මම දැන් අහන්නේ ට්‍රැක් එකේ දවා ඉන්නේ. ඒ ලෙවල් පටන් ගත්තී ලස්සන හීනයක් තිබ්බ ලස්සන ටාගට් එකක් තිබ්බ. කාමරේ ලොකුවට ගැහුවා. ඒ තුනක් මම දානවා. ඒ හතරක් දානවා. මම දිස්ත්‍රික් රෑන්ක් එකක් දානවා. අයිලන්ඩ් ෆස්ට් වෙනවා. පට්ට කැක්කුමක් තිබ්බේ. පට්ට ගට් එකක් තිබ්බේ. දැන් කෝයේ කැක්කුම කෝයේ ආසාව හැම දේටම ඔයාලා ටක් ගාලා අවුල් වෙනවා. ඒ ලෙවල් කාලේ එෆෑක් ඇති වෙන්න පුළුවන් ලව් කරන්න පුළුවන් ඒව නවතින්න පුළුවන්. හැබැයි ඒ පිස්සු වගේ හැසිරෙන්න එපා පුතා මානසිකව වැටෙන්න එපා. මොකද යාළුවා ඉන්නේ ඩයිනසෝර් කෙනෙක් කෙනෙක් මද වෙලා ගියේ. අවුල් වෙන ඔච්චර. තාම මිනිස්සු ඉන්නවා පුතා. ඔය හම්බෙච්ච පරිණි මනුස්සය වෙන්න පුළුවන්. තව මිනිස්සු ඉන්න ඉස්සරහට හම්බෙන්න. තව අත්දැකීම් වලට ගන්න තියෙනවා. තව අත්දැකීම් ඔයා හිතන්නේ මේ වර්ධින හැමතැනම වර්ධින්නේ මට අලුත් දෙයක් ඉගෙන ගන්න. මට වැරදුනා නම් යම්කිසි තැනක ඒ වැරදිච්ච තැන තමයි මට හොඳම පාඩම් කියලා දුන්නේ. මම දාලා ගිය මිනිස්සු තමයි මට හොඳම පාඩම් කියලා දුන්නේ. මම අතහැරපු මිනිස්සු මට කතා හදපු මිනිස්සු තමයි මට හොඳම පාඩම් කියලා දුන්නේ. අපි හරිනම් උන්ට මල් තියලා වදින්න ඕනේ. හරි පුතේ. හරි ආදරෙන් කියන්නේ. ඒ ලෙවල් කාලය තුල නෙමෙයි මේ ජීවිතය ඇතුලේ මොකෙක්කින්දවත් වැටෙන්න එපා. ඔයාගේ ලයිෆ් එක ඔයාගේ. මගේ ලයිෆ් එක මගේ. හරි විදවන්න එපා. මම ෆිසිකල් ක්ලාසස් අන්තිමේට කියන ලස්සන වාක්‍යයක්. සතුරු තප්පර එකක්වත් නාස්ති කරගන්න එපා කියන එක. ඔයාලට කියන්නේ එක සතුරු තප්පරයක්වත් නාස්ති කරන්න එපා. අවුල් කරගන්න එපා ලයිෆ් එක. පිස්සු නටන්න එපා පුතේ. අපි ලස්සනට වැඩේ පටන් ගමු. අද ඉඳන් ලස්සන මැච් එකක් ගහනවා මගේ කොල්ලෝ කියලා ටික මම දන්නවා. අද ඔයාලා මාත් එක්ක මේ පටන් ගන්න ගේම ලස්සනට ගහනවා නේද කියලා මම දන්නවා පුතේ. මම ලස්සනට ගයිඩ් කරන්න කැමතියි. මෙතනින් එහාට අපි ලස්සන ගමනක් යන්නයි යන්නේ. කිසිම දෙයකට ඩිස්ට්‍රැක්ට් වෙන්න එපා. කිසිම දෙයක් නිසා අවුල් ගන්න යන්න එපා. ලයිෆ් එක ඉස්සරහට යමු. හැමදේම හොදින් වෙයි. ඔයාගේ පැත්තෙන් උපරිම දෙන්න. ලයිෆ් එක ස්වභාව ධර්මයේ ඔයාට උපරිම දෙයි. අද ක්ලාස් එක ඇතුලේ මේ ක්ලාස් එක අපේ ටීචිං ස්ටයිල් එක අපේ මෙතඩ්ස් මේ ඔක්කොමත් එක්ක පුතා ඔයාලා දෛවය වෙනස් කරන ඉංග්‍රීසි පන්තිය කොහොමද දැනුනේ කියන එක ෆේඩ් චේන්ජින් ඉංග්ලිෂ් ක්ලාස් එක කොහොමද දැනුනේ කියන එක දැන් ක්ලාස් වල නම් මම චිට් එකක් ගන්නවා ෆිසිකල් ක්ලාස් වල චිට් තියෙනවා බර ගානක් අපේ ළමයි දුන්න. දැන් ඔයාලගෙන් මට ඕනේ කමෙන්ට් එකක් chat එකට දාන්න පුතා.
මට විතරයි පේන්නේ. ඒද හැම කෙනෙක්ම දැන් දාන්න අද දවසේ ඔයාට කොහොමද අපේ ක්ලාස් එක දැනුනේ? හරි ලීව් වෙලා යන්න කලින් ඒක දාන්න පුතා. හරි හැම කෙනෙක්ම ටයිප් කරන්න ගන්න බලන්න දැන් කම්මැලි වෙන්නේ නැතුව මලකඩ ගෙම්බුක් කොල්ල කෙල්ලෝ ටික හැමෝම හරි අද දවසේ වැඩ ටික කොහොමද ඔයාට දැනුනේ ක්ලාස් එක කොහොමද සෙට් උනේ ඉංග්ලිෂ් මෙලෝ දෙයක් කරපු නැති ඔයා ඉංග්ලිෂ් පන්ති 4 5කට ගිය කොල්ලෙක් කෙල්ලෙක් මම එහෙම කියලා වඩ මෙලා හිතෙන ඇති හැබැයි දැන් අලුත් ආසාවක් ඇති වුණාද බලාපොරොත්තුවක් ඇති වුණාද ටයිප් කරන්න ගන්න මේ වෙලාව ඔයාගේ වෙලාව අරගෙන පුතේ ටයිප් කරන්න ගන්න කොහොමද ඔයාට ක්ලාස් එක දැනුනේ අපේ ක්ලාස් එකේ අඩුපාඩු තියෙනවා නම් ඒවත් කියන්න අපි කැමති ඒවා හදාගන්න ප්‍රශ්නයක් නැහැ යෝජනා තියෙනවා නම් ඒවත් දාන්න හරි හැම කෙනෙක්ම දාන්න පුතා හරි ක්ලාස් එකේ විතර මම ඉල්ලන්නේ ඔක විතරයි ඔයාලගෙන් දැන් අද දවසේ ෆීඩ්බැක් එක මට දෙන්න කියලා ක්ලාස් එකේ ෆීඩ්බැක් එක කම්ප්ලේන් තියෙනවා නම් ඒවත් එවන්න යෝජනා තියෙනවා නම් ඒවත් දාන්න ටයිප් කරන්න ගන්න පුතා හැම කෙනෙක්ම හරි පර්සනලි මට විතරයි ওই මෙසේජ් එක පේන්නේ සහ එන්නේ ඒ හින්දා බය නැතුව දාන්න ලැජ්ජ වෙන්න එපා ක්ලාස් එක කියන්නේ ඔයා කියන්නේ ඔයාට කොහොමද සෙට් උනේ කියන එක හැම කෙනෙක් වෙවන්න පුතා හරි අන්තිම චුට කතා කරන්නත් තියෙනවා ඒ හින්දා ලීව් වෙන්න එපා ඒකත් අහගෙනම යන්න හරි පුංචි පණිවිඩයක් ඔයාලට කියන්න තියෙනවා ඊට කලින් හැම කෙනෙක්ම දාමු බලන්න ඔයාලට කොහොමද ක්ලාස් එක සෙට් උනේ දැනුනේ අපේ විදිය කොහොමද මෙසේජ් එකක් දාන්න හැම කෙනෙක්ම
හරි පුතේ. හැම කෙනෙක්ම දැම්මද පුංචිම පුංචි වචනයක් හරි? හැම කෙනෙක්ම දාමු පුතේ. මොනවා හරි දාන්න පුතා. බයින්න දෙනවා නම් බයින්න. ඔයාට අප්‍රීෂিয়েට් කරන්න තියෙනවා නම් අප්‍රීෂিয়েට් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. අපි ඕන එකට ඕපන් වෙලා තියෙන්නේ. හරි. ඔයා දකින්න මොකක් හරි අවුල් තැනක් තියෙනවා නම් ඒත් කියන්න කිසි ප්‍රශ්නයක් නැහැ. හරි. රයි පුතා. දැන් ඊට අමතරව අපේ IELTS ටැබ්ලට් කියලා පොඩි පාර්ට් එකක් තියෙනවා ක්ලාස් එකේ. හරි. ඒවත් අපිට ඉස්සරහට හම්බ යන තාම ඔයා කන්සෙප්ට් වලින් භාගයක්වත් හරියට අද දවසේ කවර් වුන්නේ නැහැ. දවස් ගාණක් යන ඔක්කොම කන්සෙප්ට් ටික ඔයා දකින්න. හරියට මේ මාසෙ ඉවර වෙච්ච තමයි ඔයා දකින්නේ මෙහෙම ඔයා ගාන්ට ඉස්සරහට ගියොත් තමයි දකින්නේ කොහොමද ක්ලාස් එක කියන එක. තාම ඔයාට හරියට ක්ලාස් එක ගැන අවබෝධයක් නැතුව ඇති. හරියට ඔක්කොම කන්සෙප්ට් ගැන. තව තියෙනවා රේඩියම් බූස්ටර් කියලා තියෙනවා, පොතේ chat booster කියලා තියෙනවා. එන ගොඩාරියක් වැඩ ගොඩාරියක් තියෙනවා. හරි. වර්ක් කීමින් කියනවා හරියට වැඩේට සෙට් වෙලා හිටියොත් එහෙම ලංකාවෙම 8ක් විතර කේ ගන්න. අන්න ඒ එක විතරක් අපි ටාගට් කරන් ඉස්සරහට යමු කියන එක. හරි. මෙන්න මෙයාව තමයි ඕනේ අපිට. එයාව තමයි ඕනේ. එයාව තමයි ගන්නම අමාරු. හැබැයි එයාව ගන්න පුළුවන්. හරියට ට්‍රැක් එකේ හිටියොත් එහෙම. හරි. එදා හරි ආදරේ මතක් කරන අපේ කොල්ල කෙල්ල හැමෝටම ගාන්ට සෙට් වෙන්න ලබන සති නම් මේ දිගටම ක්ලාස් එක අද ඉඳන් මේ ලස්සනට මේ වැඩ යනවා. හැමදාම බ්‍රහස්පතින්දා රෑ 8 වෙද්දි වෙන කිසිම වැඩක් දාගන්න එපා. ගාන්ට සෙට් වෙන්න ක්ලාස් එකට. ඔයාට ලොකු ගමනක් අපිට යන්න පුළුවන් පුතා. ක්ලාස් එක ඇතුලේ. හරි. යාළුවන්ටත් කියන්න ඔයාලගේ යාළුවන්ව දැනුවත් කරන්න. එයාලා ලබන සතියේත් ඇවිල්ලා බලන්න පුළුවන් ක්ලාස් එකට ෆ්‍රීම එන්න පුළුවන්. හැබැයි ලබන සතියේ දැන් අපි ගන්නේ අපිට විස්තරය වල රෙජිස්ටර් කරපු ළමයි ටික විතරයි. ලබන සතියේ ෆ්‍රී එන්න පුළුවන් ක්ලාස් එකට. චාර්ජ් කරන්නේ නැහැ ලබන සතියේ. හැබැයි එහෙම එන්න නම් අනිවාර්යෙන් අපිට නම ඇඩ්‍රස් එක ඊට පස්සේ ඉස්කෝලේ A level batch එක WhatsApp නම්බර් එක මෙන්න මේ ඩීටේල්ස් ටික අපිට එවන්න ඕනේ. හරි. ඉතින් ඔයා අපිත් එක්ක ඉස්සරහට ගමනක් යන්න කැමති නම් පුතේ අනිවාර්යයෙන්ම ක්ලාස් එකෙන් පස්සේ දැන් මේක ඉවරුනට පස්සේ අනිවාර්යෙන් ඔයා දාන්න මෙසේජ් එකක් අපේ හොට්ලයින් එකට 072යි 23යි 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 0 072යි 23යි 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 0 අපේ හොට්ලයින් එකට හොඳ මේ වගේ දාන්න මෙසේජ් එකක් සර් ඒ ඔන්ලයින් ක්ලාස් එකට ජොයින් වෙන්න ඕනේ කියන එක. ලබන සතියේත් ඇවිල්ලා බලන්න පුළුවන් කොහොමද ප්‍රෝග්‍රෑම් එක කියන එක. ලබන සතිය ගෙවන්න ඕනෙත් නැහැ. හරි. ලබන සතියේත් ඇවිල්ලා බලන්න පුළුවන් වැඩ කොහොමද ක්ලාස් එක කියන එක. අපි අනික් කන්සෙප්ට් උත් එක්ක. හරි. ලබන සතියේ මීට වඩා වැඩ කරනවා. පාණි දවසේම අපිට පුතියට බර දාලා වැඩ කරන්න බෑ. ඒතර බලන්න මූ පිස්සෙක් වගේ මේක පාර වැඩ කරනවා අපි කොහොමද මේක බාරගන්නේ කියලා. හරි. හැබැයි අපි ඊළඟ දවසේ තවත් වැඩ කරන්න පුළුවන්. හරි. මේකට පුතේ දැන් 26 27 දෙගොල්ලන්ටම එන්න පුළුවන්. මේ ක්ලාස් එක අපි කරන්නේ 26 27 දෙගොල්ලන්ටම ටග් ගාලා සිලබස් එක කවර් වෙන විදිහට තමයි මේ ක්ලාස් එක කරන්නේ. එන 2026 27 දෙගොල්ලන්ට මේ ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. මේකෙන් අනිවාර්යයෙන්ම දෙගොල්ලන්ටම ගේමක් ගහ ගන්න පුළුවන්. හොඳේ. ඒක ප්‍රශ්නයක් නෑ. ඊට අමතරව මාසෙට පාරක් මම වෙනම ෆුල් පේපර් ඩිස්කෂන් එකක් වෙනම යනවා. හරි. ඒ කියන්නේ මාසෙට පාරක් ඔයාලට ෆුල් පේපර් එකක් කරන්න දීලා PDF එක ඔයාලට එවනවා. ඔයාලා ඒක කරනවා තනියම පුළුවන් විදියට. වෙනම අපි දවසක් රෑ වෙලාවක් අරගෙන මාසෙට පාරක් ඩිස්කෂන් එකක් යනවා. මම කියලා දෙනවා කොහොමද පේපරේ බලන්නේ උත්තර, කොහොමද අපි උත්තර ලියන්න ඕනේ කියන එක. ඒතර හැම මාසෙම සම්පූර්ණ පේපරයක් කරනවා. ඒතර 26ට ඒකත් පට්ට. හරි. රිවිෂන් එක වගේ ක්ලාස් එක යනවා. මාසෙට පාරක් පේපර් එකකුත් සාකච්ඡා කරනවා. හරි. අපි ලොකු ෆී එකකුත් ගන්නෙ නෑ පුතේ. අපි සාමාන්‍ය 1800 තමයි මම ෆී එක දාලා තියෙන්නේ. හරි. ඔයාලට 1800 ලොකු දෙයක් මෙතන කරනවා පුතා. මොකද ස්පෝකන් උයි IELTS වලත් අපි බේසික් නොලෙජ් එකක් ඔයාලට දෙනවා. හරි. රයිට්. ඉතින් අහන්න මොන හරි තියෙනවද? ඔයාලට මොන හරි අහන්න දෙයක් තියෙනවද?
right එහෙනම් right, so it's time to end the lesson today. See you next week. Until then, take a goodbye. You are with Fate Changing English class. සතුරු තප්පර එකක්වත් නාස්ති කරන්න එන්න එපා. ලබන සතියේ ඉතින් මේ වැඩ ටික බලන් ඉන්න හොඳේ. අනිවාර්යෙන් බලන් ඉන්න. මම ඔයාලගෙන් බලනවා ඔයාලා අවධානයෙන් ඉන්නේ කියලා. ට්‍රැක් එක ගන්නට යන්න ඕනේ. හරි. පිස්සුරන නන්න එපා අද නිදුවේ පුතේ. ගේමක් ගහන්න ඕනේ කොහොම හරි. එහෙනම් සෙට් එමු ලබන සතියේ. එතෙක් ඔබට ජය.